හරි සුබ දවසක් මම පුතාලා හැමෝටම අද විශේෂ දවසක් අද පොය දවසක්. ඉතින් මට පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. හේතුව තමයි අර science for technology එහෙම නැත්නම් උසස් පෙළ SFT කියන විෂය මම මේ කන්තරේ නගරේ පටන් ගත්තා. ඉතින් ඒක පටන් ගත්ත පුතේ ඔයාලගේ O level results එන්න කලින්. ඒ නිසා මේ සමහරක් ළමයිට අර පන්ති වලට සම්බන්ධ වෙනකොට මගේ නෙමෙයි කාගේ වුණත් පන්ති වලට සම්බන්ධ වෙනකොට අර මුල් පාඩම් කොටස් ටික හම්බ වුණේ නැති නිසා එයාලා මැදදී පොඩි අවුලකට ලක් වෙනවා. මොකක්ද මේක දැන් අපි කොහොමද අල්ලගන්නේ? කවුද අපිට මේ මුල ටික කියා දෙන්නේ? කියන එකක් එනවනේ. ඒ නිසා මගේ ෆිසිකල් පන්ති ආවේ නැති ළමයෙකුට වුණත් මම හිතනවා මේ වීඩියෝ මාලාව වැදගත් වේවි. ඒ නිසා ඔයාලගේ යාළුවෙක් ඉන්නවා නම් අසරණ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ කොටස එයාලට බලන්න දෙන්න. එතකොට එයාලා ඒ අනසගේ කාගේ හරි ඉඳලා මුල ටික අල්ලගෙන ඉතුරු ටිකේදී වැඩි ටික කරගන්න පුළුවන් වේවි. හරි නේද? හරි එහෙනම් අපි බලමු අද මේ වර්ගඵලය සහ පරිමාව කියන කොටස කොහොමද මේක තේරෙන්න මේක හිමීට අපි යම් මොකද මේක දැන් YouTube එක හරහා යන්නේ මම ඉදිරියේදී මේ live class එකක් විදිහට Zoom class එකක් විදිහට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අතරතුර පුතේ අපි බලමු මේවා සෙට් වෙනවද මේවා තේරෙනවද මේක ගැඹුරුයිද කොහොමද කියලා අපි කතා කරමු. ඉතින් ඒකේදී වැඩි කතා බහ වලට යන්න ඕනේ නැහැ. අපි චුට්ටක් බලමු පුතේ මේ අපිට මොනවද 12 13 පන්තිවලදී කතා කරන්න තියෙන. මෙන්න මේක තමයි චුට්ටක් අපි දැනගත යුතුම කාරණා. විශේෂයෙන් පුතේ උසස් පෙළ ළමයෙක් විදිහට ඔයාලා යන්නම් වාලේ ක්ලාස් යන්නත් එපා. ඔහේ කරන්න යන්නත් එපා. මේක සයන්ස් පැත්තක් තමයි. අපි බයොලොජි ෆිසික්ස් කෙමිස්ට්‍රි කියලා A level සයන්ස් කරනවානේ. එතකොට ඒ හා සමාන ගැඹුරක් බරක් මේකට දෙන්න. අර සයන්ස් තරම්ම ගැඹුරු නෑ. හැබැයි ගැඹුරුයි. හේතුව තමයි දැන් අපි SFT කියන විෂය ගත්තාම මේකේ මැත්ස් කොටස් තියෙනවා, බයෝ කොටස් තියෙනවා, ෆිසික්ස් කොටස් තියෙනවා, ICT තියෙනවා නේද? ඒතර මේ ඔක්කොගේම එකතුවක් සංකලනයක් නේ SFT කියන්නේ. ඒ හින්දා ඔයාලා මේක සුළුවෙන් හිතන්න එපා. හරිද? එහෙනම් මේකට ගැඹුරක් දීලා හොඳ දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා SFT වලට ඒකක් දාලා සාහිත්‍ය විෂයනුත් ඒ දාලා නේද? හොඳ අයිලන් රෑන්ක් එකක් දිස්ත්‍රික් රෑන්ක් එකක් ගන්න පුළුවන් විදියට තරමේ අපි මේක ගොඩ දා ගන්න බලමු. එහෙම පුළුවන්. බැරි නෑ. හැබැයි ඒක මුල ඉඳලා යන්න ඕනේ සැලැස්මකට. හරි. ඒ හින්දා ඔයාලා ඔහේ කරන්නේ නැතුව ඔයාලා මේක අන්තර්ජාලයෙන් මේ හැමදේම ගන්න පුළුවන්. ටීචර්ස් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. කාට හරි කෙනෙකුට මේක ඩවුන්ලෝඩ් කරගන්න බෑ හෝ නෑ වගේ කියලා හිතනවා නම් තේරෙන්නේ නෑ වගේ කියලා හිතනවා නම් මේක මං කමෙන්ට් එකට මං දාන්න බලන්නම් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් ලින්ක් එකක් හරි. එහෙම නැතුනොත් මට මගේ ෆෝන් නම්බර එක මං අවසානට දෙන්නම්. ඒ ෆෝන් නම්බර එකට මට WhatsApp මැසේජ් එකක් කරන්න මම PDF එක එවන්නම්. හරි නේද? හරි එහෙනම් ඔන්න ඔය ක්‍රම. ප්‍රධානම ඇයි අපි මෙහෙම යන්න ඕනි කියලා බලමුකෝ. ඒ කියන්නේ සමහරක් ගුරුවරු ඉන්නවා පුතේ එයාලට ලේසි විෂයන් කොටස් ටික ඉවර කරනවා. එතකොට අපි එහෙම වුණාම අර පොඩි අසරණ වීමක් වෙනවනේ ළමයා දන්නේත් නෑ යන පාරනේ. එහෙම අවුලක් තියෙනවා. ඒ නිසා ඔයාලා යන ගමන පැහැදිලිව දැනගෙන යන්න ඕනේ. මොනවද අපිට කරන්න තියෙන්නේ? සර් හරියට වැඩේ කරනවද? එහෙම නැත්නම් මේ කොටස් ටික අතෑරියාද? මේ කොටස් ටික එන්න ඕන නේද? අන්න එහෙම අවබෝධයක් තියාගන්න. එතකොට අපිට මේ ගමන ලස්සනට යන්න පුළුවන්. එතකොට පළවෙනි වාරේ වෙනකොට මම කොච්චරක් ඉවර කරලා තියෙන්න ඕනද? දෙවෙනි වාරේ කියන්නේ කොතන ඉඳලා කොතෙන්ටද? තුන්වෙනි වාරේ කියන්නේ මම කොච්චරක් ඉවර කරලා තියෙන්න ඕනද? සර් එතෙන්ට ගිහිල්ලාද? එහෙම නැත්නම් සර් පළවෙනි වාරයට ලං වෙනකොට සර්ගේ හරි එතෙන් යනකම් ඒ කොටස කෙරිලා නැද්ද? මෙන්න මේ බෙල්ල අවබෝධයක් තියාගන්න. එහෙම බැරි වෙලා හරි සර් ඒ ටික කරලා නැත්නම් ඔයාලා කොහොමද ඒක ගොඩ හරි ගස්ස ගන්න? ඒක ඔන්ලයින් වෙන්න පුළුවන්, YouTube එකේ වුණතරම් වීඩියෝස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි විදිහකට පොත්පත් කියවලා හරි ඔයා බලන්න ඒ වාර විභාගයට අදාළ කොටස් ටික මට ඉවර කරගන්න පුළුවන්ද කියලා. හරිද? හරියට සන්නද්ධ වෙන්න සැලසුම් කරන්න පළවෙනි වාරේ වෙනකොට මම මෙන්න මේ කොටස් ටික ඉවර කරනවා. මම ඒක අද ඔයාලට උදව් කරලා දෙන්නම් කොහොමද මේ ටික කරන්නේ. රයිට්. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. මේ තියෙන පුතේ අපිට එක් නිබ්‍රතාව සඳහා යොද මේ ඔයාලගේ සිලබස් එක තියෙන. 12 ශ්‍රේණිය ගත්තාම 12 ශ්‍රේණියට තියෙනවා පුතේ පාඩම් 13ක් 13 වසරත් එක්ක බලපුවාම අපිට සම්පූර්ණ පාඩම් 25ක් කතා කරන්න තියෙනවා. එතකොට 12 ශ්‍රේණියට කාලච්ඡේද 300යි 13 ශ්‍රේණියට කාලච්ඡේද 300යි කාලච්ඡේද 600කින් සිලබස් එක ඉවරයි. හරි නේද? හැබැයි මේ දීලා තියෙන කාලච්ඡේද පුතේ දැන් උදාහරණයක් විතර වර්ගඵලය සහ පරිමාව පිළිබඳ විමර්ශනය කරමින් සීමිත ඉඩකඩක් ප්‍රශස්ත මට්ටමින් භාවිතා කරයි. මෙන්න මේ කියන කොටසට කාලච්ඡේද 17යි පීරියඩ් 17යි තියෙන්නේ. ඒතකොට සමහරක් වෙලාවට පුතේ ඔයාලා එක බුද්ධි මට්ටම්නේ තියෙන්නේ. එක එක්කිනාගේ තර්කානුකූල හැකියාව වෙනස්. එක එක්කිනාගේ ගණිත හැකියාව වෙනස්.
ගණන් හදන ස්පීඩ් එක වෙනස්, සුළු කිරීම අවුල්. එහෙම අය ඔක්කොම ඉඳිද්දි පන්තියක අපිට මේ කාලච්ඡේද 17කට පුතේ මේ විෂය කොටු කරලා හරි ගස්සලා දෙන්න අමාරුයි. තේරුණා නේද? ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒ ළමයා අපිට එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන යන්න බෑනේ. සමස්තය අරගෙන යන්න එපා. එතකොට මේ කාලච්ඡේද ගාන එහෙම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එතකොට ගුරුවරයා දැනගන්න ඕනේ අමතර පන්ති හරි දාලා අර පළවෙනි වාරයට අදාළ කොටස් ටික ඉවර කරලා දෙන්න. ඉතින් එහෙම සැලැස්මකට අපි වැඩ කරමු. එතකොට ඔයාලට ලේසි වේවි. රයිට්. එහෙනම් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ පළවෙනි පාඩම කාලච්ඡේද 17යි. ওই විදිහට පාඩම් ටික ගලාගෙන යනවා. මට ඕනෝනේ මේ ගැන ලොකු විස්තරයක් කරන්න නෙවෙයි. නමුත් අර පොඩි අවබෝධයක් දෙන්න ලෑස්ති. අපි නිකන් බලමුද මෙන්න මේ පළවෙනි කොටස පළවෙනි ඒකකය ගත්තාම කොච්චර ප්‍රමාණයක්ද මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. රයිට්. ඊට කලින් තියෙනවා මෙන්න 12 ශ්‍රේණිය පළවෙනි වාරයේ වෙනකොට පුතේ විපුණතාව 1.1 ඉඳලා 5.1 වෙනකන් ඉවර කරලා තියෙන්න ඕනේ. මම ඒක චුට්ටක් ඔළුවේ මතේ තියාගන්න මම විස්තර කරන්නම්. ඔන්න 5.1 වෙනකන් ඉවර කරලා තියෙනවා. මේකේ බලය කියන පාඩම 5 කියන්නේ. අන්න එතෙන් එනකන් මේ පාඩම් කොටස් ටික ඉවර කරලා තියෙන්න ඕනේ. අපි නිකන් බලමුකෝ මෙන්න මේ විදිහට. එහෙනම් වර්ගඵලය හා පරිමාව ඔය හා සම්බන්ධව අපි කතා කරනකොට මෙන්න මේ ටික කතා කරන්න ඕනේ. ඔන්න දැන් තේරුම් ගන්න මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. ජ්‍යාමිතික හැඩතලවල වර්ගඵලය. මොනවද ජ්‍යාමිතික හැඩතල කියන්නේ? සමචතුරස්‍ර, ඍජුකෝණාශ්‍ර, ත්‍රිකෝණ, සමාන්තරාශ්‍ර, ත්‍රිපීසියම, වෘත්තය. මෙන්න මෙයාලගේ වර්ගඵලය ගැන අපි කතා කළ යුතුයි. හරි නේද? ඊට අමතරව දැන් ඒක කරගත්තට පස්සේ වෙන දේ ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේ ළමයාට පුළුවන් වෙන්න ඕනේ ජ්‍යාමිතික හැඩතල වල වර්ගඵලය හොයන්න පුළුවන් වෙන්න ඕනේ. සංයුක්ත ජ්‍යාමිතික හැඩතල. මොනවද මේ සංයුක්ත ජ්‍යාමිතික හැඩතල කියන්නේ? ඒ කියන්නේ පුතේ දැන් අපි කතා කරන්නේ සමචතුරස්‍ර එක එකක්නේ. සමචතුරස්‍රයකට වෘත්තයක කෑල්ලක් සෙට් කරලා. ඍජුකෝණාශ්‍රයකට ත්‍රිකෝණයක කෑල්ලක් සෙට් කරලා. අන්න එහෙම සංයුක්ත ජ්‍යාමිතික හැඩතලවල වර්ගඵලය හොයන්න පුළුවන් වෙන්න ඕනි. ඒකේ කරන්න මේවා තනි තනිව හොයලා ඒවා සන්නද්ධ වෙලා තමයි ඔතෙන්ද යන්න ඕනේ. ඊට පස්සේ වර්ගඵලය ගැන කතා කරනවා. ඊට පස්සේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය ගැන කතා කරනවා. මේවා ඔක්කොම දැන් කතා කරන්න යන්නේ මම නිකන් චුට්ටක් විස්තර කරන්නම්. ඝන වස්තුවක් කියලා කියන්නේ අපි කතා කරනවානේ කේතු පිරමීඩ නේද? ඝනක ඝනකාභ අන්න ඒවා අන්න එයාලගේ පෘෂ්ඨ වර්ගඵල නිකන් අපි ගත්තොත් එහෙම දැන් ඔය අපි හිතමු ඝනකයක් කියලා. එතකොට මෙන්න මෙයාගේ මෙන්න මේ පෘෂ්ඨ වර්ගඵලය කොච්චරද? මෙන්න මේ පෘෂ්ඨ වර්ගඵලය කොච්චරද? අන්න ඒ වගේ මේ ඝනකයේ තියෙන මේ පෘෂ්ඨ වර්ගඵල අපි කතා කරනවා. පරිමාව නෙවෙයි වර්ගඵල. ඊට පස්සේ ඔන්න ඔය ගැන කතා කරනවා. සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය අපි හොයන්න දැනගන්න ඕනේ. හරිද? මම මේ නිකන් කියන්නේ අපිට කතා කරන්න තියෙන දේවල් ටික. එතකොට පුතේ දැන් ඔයාලා අපි තුමුගේ SFT පන්තියකට යනවා කියලා. ඒ යනකොට ඔළුවේ තියාගෙන යන්න ඕනේ. දැන් සර් ඝනකාභය කරයි. දැන් සර් ඝනකය කරයි. දැන් ප්‍රිස්මේ කරයි. අන්න එහෙම ඔළුවේ තියාගන්න ඕනේ. කර යන පාර චුට්ටක් තනින් තන දැනගෙන යන්න. එතකොට අපිට හරි ලේසි ඉගෙන ගන්න. ඔහේ යන්නම් වාලේ යන්න එපා. හරි නේද? අවුරුදු 2යි උපරිමය කැප කරන්න. පළවෙනි සැරේම ගොඩ යන්න try කරන්න. ඒක තමයි මේකේ වටිනාකම. රයිට්. එහෙනම් ඔයාලට දැන් තේරෙනවා මෙන්න මේ ටික තමයි කතා කරන්න තියෙන. අවසානයේ අපි පරිමාවල් ගැන කතා කරනවා. ඝන වස්තු වල සංයුක්ත ඝන වස්තු වල නේද? ඒ හා සම්බන්ධ ගැටලු විසඳන්න යනවා. එහෙනම් මේක ලොකු කතන්දරයක්. මෙතන නැති දෙයක් අපි කතා කරනවා. මේ පරිමිතිය ගැනත් අපි කතා කරනවා මේ වර්ගඵලයට කලින්. එහෙනම් නිකන් මතක තියාගන්න පළවෙනි ඒකකයේ තුල මම ඔයාලට කියා දෙනවා පරිමිතිය හොයන හැටි, තල රූපවල වර්ගඵලය හොයන හැටි, ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයන හැටි, ඝන වස්තු වල පරිමාව හොයන හැටි කතා කරලා මේකෙදි ඉවර කරනවා. ඊට පස්සේ තමයි අපිට මිනුම් හම්බ වෙන්නේ. මේ තියෙන ඊට පස්සේ අපේ පාඩම මිනුම්. නමුත් එතෙන්ද කලින් අපි මම මේ පාඩම් කොටස ඉවර කරලා දෙන්නම්. මම හිතනවා තාම මිනුම් කියන එක පටන් ගන්න නැතුව ඇති කියලා. ඒ පටන් ගන්න නැහැනේ. ඒ නිසා මම ඊළඟ සතියේ මිනුම් පටන් ගන්නවා. වෙන කාර්යවල එක පටන් ගන්නම්. මම try කරන්නම් මිනුම් කියන පාඩමත් ඔයාලට වැඩි ටික ගොඩ දාලා දෙන්න ප්‍රැක්ටිකල් සමගින්. ඒක තියෙනවා අපිට වර්නියර් කැලිපරේ වගේ උපකරණ තියෙනවා හඳුනාගන්න. එයාලගෙන් කොහොමද අපි මැනගන්නේ නේද? ඒක අපි පස්සේ කතා කරමු. රයිට්. මම ඔයාලට කියවනේ පළවෙනි වාරයේ සඳහා පහේ එක කොටස කරන්න ඕනි කියලා. එහෙනම් බලමු 5 කියන්නේ මොකක්ද කියලා.
4යි 7 මේ තියෙන්නේ. ඔන්න අපි කතා කරන්න ඕනේ පළවෙනි වාරයට පුතේ මෙන්න මේ 5 වෙනි පාඩමේ මෙන්න මේ කොටස් ටික ඉවර කරන්න ඕනේ. මොනවද තියෙන්නේ? ඒකේ තියෙන්නේ මෙන්න මේ කොටස් ටික. බලය, බලයේ දෛශික ස්වභාවය. මෙන්න මේ දේවල් පුතේ ගොඩාක් අයට අමාරුයි. අමාරු කරගෙන තියෙන. හරි පහසු ලේසි පාඩම්. මේක නිකන් හරි A level physics ළමයෙක් අහගෙන ඉන්නවා නම් මේ වගේ ඇති දෙයක් නෑ. හරිද? ඒ හින්දා මේවා ලස්සනට උගන්වමු. හැබැයි පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. අර මම ගැන කියනවා නෙවෙයි. නමුත් සාමාන්‍ය පුතේ මම උසස් පෙළ භෞතික විද්‍යාව උගන්වපු සහ හදාරපු මිනිස්සේ. එතකොට සාමාන්‍යයෙන් SFT කියන විෂය අර ටෙක් කරපු කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවට වඩා අර ෆිසික්ස් උගන්න මම නෙවෙයි කවුරු හරි කමක් නැහැ. අර ෆිසික්ස් උගන්නපු සර් කෙනෙක්ගෙන් SFT ඉගෙන ගන්න තියෙනවා නම් ඒකේ පොඩි වාසියක් තියෙනවා. හේතුව තමයි සමහරක් දේවල් පුතේ අර ළමයින්ට දෙන්න හදනකොට ඒකෙදි මේ අපිට සිලබස් එකේ තියෙන මේ ටික උගන්වන්න කියලා. හැබැයි ඒ ටික උගන්වන්න ඊට කලින් චුට්ටක් උගන්වලා ඉන්න ඕනේ. ඒක සමහරකට A level physics වෙන්න පුළුවන්. ඒක ගණන් වලට අහන්න නැහැ වෙන්න පුළුවන්. හැබැයි ඒක උගන්වලා අර කොටස උගන්වපුවාම ළමයින්ට තේරෙන ගතිය වැඩි. හරි නේද? ඒ නිසා තමයි මම කිව්වේ පොඩ්ඩක් එහෙම ඉගෙන ගන්න තියෙනවා නම් හොඳයි කියලා. හරි එහෙනම් අපි මෙන්න මේ කොටස කතා කරන්න ඕනේ. එහෙනම් අපි හැලී කතා කරන්නේ නැතුව පුතේ අපි වර්ගඵලය සහ පරිමාව ගැන කතා කරන්න බලමු. හරි. එහෙනම් මම හිතනවා හැමෝටම බෝඩ් එක පැහැදිලිව පේනවා ඇති සහ ඔයාලට හඬ හොඳට ඇහෙනවා ඇති කියලා හිතනවා. මොනවා හරි ප්‍රශ්නක් තිබ්බොත් බලමු ඉතින් ඈ. රයිට්. හරි. එහෙනම් පළවෙනි පාඩම අපි කතා කරනවා වර්ගඵලය ගැන. රයිට්. ඊට කලින් මම මෙහෙම කියන්නම්කෝ. අපිට හම්බ වෙනවනේ රූප. ඒ රූප අපි අඳින්නේ බෝඩ් එකකනේ. අපිට ඇහෙන් පේන රූප ඝන රූප වෙන්න පුළුවන්, ඝන වස්තු වෙන්න පුළුවන්. අපි මේ ඝන වස්තුව මේ පොතට ගත්තාම නැත්නම් මෙන්න මේ කියන බෝඩ් එකකට ගත්තාම අපිට ඒක තල රූපයක් වෙනවා. මොකක්ද පුතේ මේ තල පෘෂ්ඨයක් කියන්නේ? තල පෘෂ්ඨයකනේ තල රූපයක් අඳින්න පුළුවන්නේ. එතකොට මෙන්න මේවට අපි කියනවා 2D කියලා. ඒ කියන්නේ දිග සහ පළල විතරයි අපිට මෙතෙන්දි තියෙන්නේ. එතකොට මේ දිග පළල තියෙන අවකාශයක තමයි අපි මේ රූප අඳින්නේ. අපි නිකමට ගත්තොත් මෙන්න මේ වගේ රූපයක් මං ඇන්දොත් අපි ත්‍රිකෝණ කියලා කියනවා. මේ වගේ රූපයක් අපි ඇන්දොත් මේකට අපි සමචතුරස්‍රය කියලා කියනවා. මේකට අපි ඇන්දොත් මේකට අපි කියනවා ඍජු කෝණාශ්‍ර කියලා. එහෙනම් මෙන්න මේ වගේ ද්විමාන තලයක අපි ඕනෑම හැඩයක් සහිත සංවෘත රූපයක් ඇන්දොත් අන්න ඒවට අපි කියනවා පුතේ තල රූප කියලා. එහෙනම් මෙන්න මේ වගේ බෝඩ් එකක පොතක අපි අඳින රූපවලට කියනවා තල රූප කියලා. හරි නේද? එතකොට මේකේ දිගක් පළලක් තියෙනවා මිසක් උසක් ගැඹුරක් නැහැ. ඒ කියන්නේ පරිමාවල් හොයන්න බෑ. හොයනවා නම් අපිට පරිමිතිය වර්ගඵල වගේ දේවල් තමයි හොයන්න පුළුවන්. රයිට්. එහෙනම් මෙන්න මේ රූප. එහෙනම් මේවට කියනවා තල පෘෂ්ඨයක්. මේ තල පෘෂ්ඨයක අඳුන ලබන ඕනෑම සංවෘත රූපයකට අපි කියනවා තල රූපයක් කියලා. එහෙනම් මේ වගේ විවිධ තල රූප ගැන තමයි අපි මෙතෙන්දි කතා කරන්න යන්නේ. රයිට්. එහෙනම් මතක තියාගමු මෙන්න මේ රූපවල අපි කොහොමද පරිමිතිය සහ වර්ගඵලය කියන එක හොයන්නේ. එහෙනම් මම මේකෙදි නෝට් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. කාට හරි කෙනෙකුට නෝට්ස් අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් විදියට හරි නැත්නම් මම අවසාන ෆෝන් නම්බර එක ලියන්න. ඒකට ඉල්ලන්න මම ෆිසිකල් ක්ලාස් එකේ උගන්වපු නෝට් එක ඔයාලට PDF එකක් විදිහට දෙන්නම්. හරි නේද? ඒක ඉල්ලලා තියාගන්න. මගෙන් ඉගෙන ගන්න නැති කවුරු හරි ළමයෙක් මේක අහනවා නම් බලනවා නම්. මම මෙතෙන්දි හැලී කතා කරන්න යන්නේ. අර සරලව මේ ටික මෙන්න මේ ටික තමයි වෙන්නේ කියලා කියා දෙන්න යන්නේ. හරි නේද? හරි. එහෙනම් මේ නෝට් එකේ මේ උගන්වන අතරතුර ඔයාලට මොනවා හරි දෙයක් අහගන්න දැනගන්න තියෙනවා නම් අන්න ඒක චුට්ටක් බලන්න පොඩි නෝට් එකක් වගේ ලියා ගන්න පුළුවන්. හරි නේද? හරි පුතේ. එහෙනම් දැන් ඔයාලා දන්නවා තල රූපයක් කියන්නේ මොකක්ද? ආයසරයක් කියන්නම් තල රූපයක් කියලා කියන්නේ යම්කිසි ද්විමාන තලයක ඕනෑම හැඩයක් සහිතව අඳිනු ලබන රූපයකට අපි කියනවා තල රූපයක් කියලා. එතකොට මෙන්න මේ තල රූප කියන එක මං ඇඳා මෙන්න මේ වගේ ඕනෑම හැඩයක් සහිත එකක් අපි තල රූපයක් කියලා කියනවා. හරිද? ඔය ඕනෑම හැඩයක් සහිත රූපයකට අපි තල රූපයක් කියලා කියනවා. මේ තියෙන තල රූප.
ඒවා හැබැයි සංවෘත වෙන්න ඕනේ. කොහෙන්වත් විවෘත වෙන්න බෑ. ඔන්න ඔහොම ඒවා තමයි අපි තල රූප කියලා කියන්නේ. හැබැයි මේ තල රූපවල බලන්න සරල රේඛා තියෙනවා. ඊට අමතරව වක්‍ර පෘෂ්ඨ තියෙනවා, වක්‍ර රේඛා තියෙනවා. එතකොට මේ ඔක්කොම තමයි අපි තල රූප ගණයට ගන්නේ. හැබැයි පුතේ අපි මේකෙදි තව කතා කරනවා බහුවස්ත්‍ර කියලා නම. බහුවස්ත්‍ර. මෙන්න මේ බහුවස්ත්‍රයක් කියලා කියන්නේ එයාලගේ පුතේ මේ වක්‍ර රේඛා තියෙන්න බෑ. බහුවස්ත්‍රවල තියෙන්නේ මෙන්න මේ වගේ සරල රේඛා විතරයි. එහෙනම් තල රූපවල සරල රේඛා තියෙන්න පුළුවන්, වක්‍ර රේඛා තියෙන්න පුළුවන්. හැබැයි බහුවස්ත්‍රවල වක්‍ර රේඛා තියෙන්න බෑ. තියෙන්න පුළුවන් මොනවා විතරද? තල කියන්නේ සරල රේඛා විතරයි තියෙන්න පුළුවන්. අන්න ඒකත් මතක තියාගන්න. ඔන්න දැන් ඔයාලා පොඩි නෝට් එකක් ඕනනම් ලියා ගන්න. තල රූප කියලා කියන්නේ ඒකේ වක්‍ර පෘෂ්ඨ තියෙන්න පුළුවන්, සරල රේඛා තියෙන්න පුළුවන්, වක්‍ර රේඛා, සරල රේඛා තියෙන්න පුළුවන්. හැබැයි බහුවස්ත්‍රවල තියෙන්න පුළුවන්නේ සරල රේඛා විතරයි. ඔන්න ඕක පොඩි නෝට් එකක් දාගන්න. හරි. එතකොට එහෙනම් අපි බහුවස්ත්‍ර ගැන කතා කරේ නිසා පුතේ අපි ඉගෙන ගමු තව මේ බහුවස්ත්‍ර මොනවද? මොනවද අපිට හම්බ වෙන බහුවස්ත්‍ර? මොනවද අපිට ඒ වගේ ඉගෙන ගන්න තියෙන්නේ? රයිට්. එහෙනම් බහුවස්ත්‍ර යටතට අපිට ගන්න තියෙන පුතේ මෙන්න මේ වගේ සරල රේඛා වලින් හැදිච්ච ඒවානේ ත්‍රිකෝණ තියෙනවා. ඊට අමතරව මොනවද තියෙන්නේ? සමචතුරස්‍ර තියෙනවා. සමචතුරස්‍ර කියලා ගත්තාම පාද හතරම සමානයි. මේ කෝණ අංශක 90 බැගින් වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා පුතේ ඍජු කෝණාශ්‍ර කියලා જાතියක්. එයාලගේ මෙන්න මේ විදිහට සම්මුඛ පාද සමාන වන විදිහට තියෙනවා. මේ කෝණ අංශක 90 බැගින් තියෙනවා. එතකොට මේ මං අඳින්නේ බහුආශ්‍ර. එතකොට මේ බහුආශ්‍ර වල තව අපිට හම්බ වෙන ඕනනම් පංචාශ්‍රයක් අඳින්න පුළුවන්. ෂඩාශ්‍රයක් අඳින්න පුළුවන්. එතකොට මේවට අපි කියනවා බහුආශ්‍ර කියලා. මෙන්න මේ බහුවස්ත්‍ර මොකක් වුණත් පුතේ මේ අපි ඇඳ බහුවස්ත්‍ර මොකක් වුණත් මේ බහුවස්ත්‍ර බෙදන්න පුළුවන්ලු ප්‍රධාන කොටස් දෙකකට. ඒ තමයි උත්තල බහුවස්ත්‍ර අනිත් එක තමයි පුතේ අවතල බහුවස්ත්‍ර. right එහෙනම් මතක තියාගන්න මේ මොනවද බහුවස්ත්‍ර ගත්තාම බහුවස්ත්‍ර කොටස් දෙකකට බෙදනවා උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර කියලා. මතකනේ බහුවස්ත්‍ර කියලා කියන්නේ සරල රේඛා වලින් විතරක් හැදිච්ච කෙනෙක්. හරි නේද? මම ආයෙත් කියන්නේ මේ A to Z මුලින් ඉඳලා අගට ලස්සනට මේ වචනයක්වත් අඩු වෙන්නේ නැතුව එහෙම කියා දෙනව නෙවෙයි. මේක පොඩි රිවිෂන් එකක් වගේ මේක මේ අර පන්නගෙන ගියානේ කට්ටියක්. අන්න එයාලා ළඟට යන්න ඉක්මනින් දෙන නෝට් එකක්. මේකේ නෝට්ස් දෙන්නේ මේක වෙන්නේ මොකද්ද කියලා තමයි කියා දෙන්නේ. හොඳට අහගෙන ඉන්න. ඒ අතරතුර තමන්ට ඕන නම් පුංචි නෝට් එකක් නෝට් ඩවුන් කරගන්න. එහෙම නැත්නම් හොඳ ලස්සන නෝට් එකක් ඕන නම් මට කතා කරන්න එපා. WhatsApp දාන්න 071 565 99 33 කියන එකට ඔයාලා WhatsApp පණිවිඩයක් එවන්න සර් මට PSFT වල පළවෙනි එකේ. එහෙම නැත්නම් වර්ගඵල හා පරිමාවේ අර නෝට් එක එවන්න සර් කිව්වොත් මම PDF එක එවන්නම් එයාට. හරි නේද? right එහෙනම් ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි බලමු මොනවද මේ උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර කියන්නේ මොනවද කියලා කතා කරමු. right එතකොට පුතේ මෙතන මෙයාලා මේ උත්තල බහුවස්ත්‍ර කියලා කතා කරන්නේ දැන් අපි මෙහෙම ඇඳමුකෝ ත්‍රිකෝණයක්. ඔන්න සර් අඳිනවා ත්‍රිකෝණයක් ඔන්න ඔය විදිහට ත්‍රිකෝණයක් ඇඳ කියන්නකෝ. මෙන්න මේ ත්‍රිකෝණයක මෙන්න මේ කෝණ ගත්තාම මේ කෝණ පුතේ සාමාන්‍යයෙන් අංශක 180ට වඩා අඩු කෝණ වෙන්න ඕනේ මෙන්න මේ කියන කෝණ. එතකොට තමයි ඒක උත්තල බහුවස්ත්‍රයක් වෙන්නේ. එහෙනම් මේ අපි අඳින හැම බහුවස්ත්‍රයකම මෙන්න මේ අභ්‍යන්තර කෝණ ගත්තාම අංශක 180ට වඩා අඩු වෙන්න ඕනේ. එයාලා තමයි කවුද එහෙනම් අපි මේ කතා කරන උත්තල බහුවස්ත්‍ර කියලා කියන්නේ. මේක එච්චර වැදගත්කමක් නෑ මේකේ. නමුත් අපි ඉගෙන ගමු. උත්තල බහුවස්ත්‍ර කියන්නේ මොනවද? එහෙම අහන්නේ. ලැජ්ජායනේ එහෙම අහන්නේ හරිද? නමුත් අපි දැනගන්න ඕනේ මේ හැම කෝණයක්ම අංශක 180ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම තමයි උත්තල බහුවස්ත්‍ර හදන්නේ. ඒකෙදි තව දෙයක් අපි දැනගන්න ඕන පුතේ මේ උත්තල බහුවස්ත්‍රයක් හඳුරගන්න තව විදිහක් තමයි ඔයාලා මේ ඕනෑම රේඛා දෙකක් යා කරොත් එහෙම.
මේක නෑ ඒකටම නෑ දෙන්නේ. ඕනෑම ලක්ෂ දෙකක් යා කරොත් ඒ යා කරන සරල රේඛාව තියෙන්නේ පුතේ බහුවස්ත්‍රයේ අස්සෙමයි. තේරෙනවද? උත්තල බහුවස්ත්‍රයක් හඳුනා ගන්න පුළුවන් තව ලක්ෂණයක් තමයි ඒ උත්තල බහුවස්ත්‍රයේ ලක්ෂ දෙකක් යා කරොත් ඕනෑම ලක්ෂ දෙකක් යා කරොත් ඒ යා කරන රේඛාව බහුවස්ත්‍රය තුලමයි පවතින්නේ. ආන් ඒව තමයි උත්තල බහුවස්ත්‍රය. හැබැයි අපි අවතල බහුවස්ත්‍රයක් ගමුකෝ පුතේ. දැන් අවතල බහුවස්ත්‍රයක් ගමුකෝ අපි. කොහොමද ඒක ගන්නෙ? අපිට මෙහෙම ඔන්නම අවතල බහුවස්ත්‍රයක් ගමුකෝ. මේ අවතල බහුවස්ත්‍රයක බලන්න මේ කෝණ ඔය විදිහට ඔහම තියෙනවා. හැබැයි මේ කෝණේ බලන්න. මෙන්න මේ කෝණ මේක අංශක 90යි නම් මෙතන ඉතුරු ටික 360යි. එතකොට මෙන්න මේ කෝණය අංශක 180ට වඩා වැඩි. එහෙනම් මේක මොකක්ද? අවතල බහුවස්ත්‍රයක්. තව අපි ගත්තොත් එහෙම ගමුකෝ අපි. ඔන්නෝම ගමුකෝ. එතකොටත් මෙන්න මේ කෝණය බලන්න මේ. මෙන්න මේ කෝණය ගන්න. ඒකත් මොකද වෙන්නේ? අංශක 180ට වඩා වැඩි. හරි. එහෙනම් මෙන්න මේ වගේ බහුවස්ත්‍රයක එක කෝණයක් අංශක 180ට වඩා වැඩි නම් පුතේ ආන් අපි එයාලට කියනවා අන්න අවතල බහුවස්ත්‍ර කියලා. හරිද? දැන් උත්තල බහුවස්ත්‍ර කියන්නේ කවුද? උත්තල බහුවස්ත්‍ර කියන්නේ කවුද? උත්තල බහුවස්ත්‍ර කියන්නේ බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණ ගත්තාම ඒව හැම කෝණයක්ම අංශක 180ට වඩා අඩු ඒවා. එයාලගේ ලක්ෂ දෙකක් යා කරන රේඛාව ඇඳොත් ඒ රේඛාව තියෙන බහුවස්ත්‍රය ASCII. හැබැයි අවතල බහුවස්ත්‍ර කියලා කියන්නේ එයාලගේ එක කෝණයක් තියෙන අංශක 180ට වඩා වැඩි කෝණයක්. ඒ වගේම තමයි එයාලගේ ලක්ෂ දෙකක් යා කරලා සරල රේඛාවක් ඇඳාම මේකේ නම් තියෙනවා බහුවස්ත්‍රය ASCII. හැබැයි මෙයා බලන්න මේ සරල රේඛාව තියෙන්නේ බහුවස්ත්‍රයේ පිටත. එහෙනම් මේ අවතල බහුවස්ත්‍රවල තියෙන තව විශේෂ දෙයක් තමයි ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවස්ත්‍රයෙන් පිට පිහිටන්න පුළුවන්. අන්න ඒව තමයි අපි මොනවා කියලාද කියන්නේ? අවතල බහුවස්ත්‍ර කියලා කියන්නේ. මෙයාලගේ එහෙම නෑනේ. මෙයාලගේ හැමතිස්සෙම බහුවස්ත්‍රය ASCII තමයි ඒ සරල රේඛාව පිහිටන්නේ. රයිට්. නම් අපි කතා කරා අවතල බහුවස්ත්‍ර සහ උත්තල බහුවස්ත්‍ර ගැන. රයිට්. දැන් අපි කතා කරමු බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ කියන්නේ මොනවද කියලා. මේ ටික කතා කරලා ඉවරලා බහුවස්ත්‍ර වර්ගීකරණය අපි කතා කරමු. දැනට අපි කතා කරමු බහුවස්ත්‍රවල මේ අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ කියන්නේ මොනවද? එයාලගේ කෝණයන් කොහොමද කියලා. රයිට්. එහෙනම් මේ අහගන්න බලන්න. දැන් මෙන්න මේ විදිහට අපි ත්‍රිකෝණයක් ගමුකෝ. ඔන්නෝම ත්‍රිකෝණයක් ගන්න. මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ අස්සේ තියෙන කෝණ තියෙනවනේ, ඇතුලේ තියෙන කෝණ තියෙනවනේ. අන්න ඔය කෝණ තමයි අපි කියන්නේ අභ්‍යන්තර කෝණ කියලා. චතුරස්‍රයක් ගමුකෝ අපි. මෙන්න මේ චතුරස්‍රයේත් මේ ඇතුලේ තියෙන කෝණ තියෙනවනේ. අන්න එයාලා තමයි අභ්‍යන්තර කෝණ. මේ හැම එකම අස්සේ අපිට හම්බ වෙන මෙන්න මේ කෝණවලට කියනවා පුතේ අභ්‍යන්තර කෝණ කියලා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ යම් කිසි බහු ආශ්‍රයක් අරගෙන එයාගේ මෙන්න මේ සරල රේඛාව දික් කරොත් එකම පැත්තට දික් කරන්න ඕනේ. ඔන්න ඔහොම අපි දික් කරොත් එහෙම ඒ දික් කරන රේඛාවයි බහුවස්ත්‍රයේ අනෙක් පාදයයි අතර හදන කෝණයක් තියෙනවනේ. මෙන්න මේ කෝණයට තමයි අපි බාහිර කෝණය කියලා කියන්නේ. එහෙනම් පුතේ එහෙනම් අපිට හම්බ වෙන මෙන්න මේ කෝණය කවුද? මෙයා කවුද? එයා අභ්‍යන්තර කෝණය. එයා අභ්‍යන්තර කෝණ. මෙයා කවුද? මෙයා තමයි බාහිර කෝණ. එහෙනම් මතක තියාගන්න අපිට හම්බ වෙනවා බහුවස්ත්‍රවල කෝණ දෙකක්. එකක් තමයි අභ්‍යන්තර කෝණය, අනිත් එක තමයි මොකද පුතේ? බාහිර කෝණ. රයිට්. අපි දැනගන්න ඕනේ මෙන්න මේ කතන්දරේ ඊට පස්සේ. අපි ආයෙ මේක අන්තිම එකක්. ඔන්න දැන් අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවනේ. දැන් අපි අන්තිමකෝ ත්‍රිකෝණයක් ආයෙත් ඔන්න ත්‍රිකෝණයක් සර් ඇඳ. හරිද? මීට වඩා ලස්සන ත්‍රිකෝණ මේකේ තියෙනවද දන්නේ නැහැ නේ. බලන්න ලස්සන ත්‍රිකෝණ තියෙනවද කියලා. රයිට් නේ තියෙන්නේ. රයිට්. ඔන්න දැන් ත්‍රිකෝණයක් තියෙනවා.
දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ ත්‍රිකෝණේ පාද දික් කරනවා. ලස්සන පාද දික් කරමු බලන්න. ඔන්න දැන් මෙතන ඉඳන් මම මේ පාදේ ඔන්නෝම දික් කරනවා. ඔන්න එකක්. ඔන්න තව එකක්. ඔන්න තව එකක්. හරිද? අර ඇඳ බහුවස්ත්‍රයේ පාද දික් කරා. ඒ පාද දික් කරනකොට පුතේ අපිට හම්බ වෙනවානේ මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ කෝණ තමයි අභ්‍යන්තර කෝණ කියලා කියන්නේ. හරිද? මේ කෝණ අපි A කියමුකෝ. මේක අපි B කියමුකෝ. මේක අපි C කියමුකෝ. එහෙනම් මේ A සහ B සහ C කියන කෝණ මොනවද අපි කියන්නේ? අභ්‍යන්තර කෝණ. මේවට කියන අපි අභ්‍යන්තර කෝණ කියලා. ඊට පස්සේ අපිට හම්බ වෙනවනේ පුතේ අර රේඛාවක් දික් කරාට පස්සේ හම්බ වෙන අනිත් පාදයට එක්ක සාධන කෝණේ මෙන්න මේ කෝණේ අපි ඒකට නිකන් x කියලා දාමුකෝ. එහෙනම් මේ x කියන්නේ කවුද? එයා තමයි බාහිර කෝණය. මොකක් කියලාද කියන්නේ? බාහිර කෝණය කියලා කියනවා. එහෙනම් ඔන්න දැන් මම පුතාලට අභ්‍යන්තර කෝණයි බාහිර කෝණයි කියන මොනවද කියලා අවබෝධයක් තියෙනවා. මේ x මෙතන අපි y මෙතන z අපි ගත්තොත් ඒවා බාහිර කෝණ. තව දෙයක් අපි දැනගන්න ඕනේ. අපි මෙතන නිකන් y කියලා කියමුකෝ පුතේ. මොන කෝණයක් තියෙනවා y. දැන් අපි දන්නවා O level වලදී අපි දන්න දෙයක් තියෙනවා පුතේ. ඒ තමයි මේ සරල රේඛාවක් ගත්තොත් එහෙම සරල රේඛාවක් කියන්නේ මෙන්න මේ කෝණය ගත්තොත් අංශක 180ක් වෙන්න එපේ. ඇයි? අපි ගන්නවනේ මේ වගේ වෘත්තයක්. මේ වගේ වෘත්තයක් අරගෙන පුතේ අපි මේක මෙහෙම හතරට බෙදමුකෝ. එතන මෙතන කෝණය අංශක 0.යිනේ. එතකොට මෙතන කෝණය අංශක 90යිනේ. එතන මෙතන කෝණත් අංශක 90යිනේ. එතකොට 90ට 90ක් එකතු කරපුවම 18යි. එතකොට 180යි. එතකොට මෙන්න මේ සරල රේඛාවක් කියන්නේ අංශක කීයක්ද? 180ක්. ඒ 180ට තව 90ක් එකතු කරමු. 8ට 16ක 17 එකක් කරලා 2යි 270. එහෙනම් මෙතන කෝණය කීයද අංශක? 270යි. අපි මේ 270ට ආපහු 90ක් එකතු කරමුකෝ. 0.9 10 6 එකක් අතර 360යි. එහෙනම් මෙතන අංශක කීයද? 360යි. එහෙනම් මේ ලක්ෂය අපි බිඳුව කියලා ගන්නත් පුළුවන් 360 කියලා ගන්නත් පුළුවන්. කොහොම හරි එහෙනම් අංශක 360ක් කියන්නේ රවුමක් නම් අංශක 180ක් කියන්නේ සරල රේඛාවක් වෙන්න එපා පුතේ. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ අපි අඳින මෙන්න මේ රේඛාව මත පිහිටි අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි දෙකේ එකතුව පුතේ මොනවා වෙන්න ඕනද? අංශක 180 වෙන්න ඕනේ. එතකොට ඔයාලට යම් යම් ගැටලු වලදී ඉදිරියේදී හම්බ වෙන යම් යම් ගැටලු වලදී කෝණ හොයද්දී අපි මෙන්න මේවා දැනගන්න ඕනේ. මේවා සරලයි. මේවා අපි ඕලොල්ල ඉගෙනගෙන තියෙනවා. තේරෙනවද? ඉතින් සේෆ්ටි කියන මහා ලොකු අමාරු විෂය එක යකෙක් වගේ දකින්න එපා. හරිද? මේවා සරල දේවල්. ඉතින් අපි ටික ටික ඉගෙන ගමු. රයිට් එහෙනම් මෙන්න දැන් ඔයාලා දන්නවා යම්කිසි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ මොනවද? බාහිර කෝණ මොනවද? එයාලගේ අතර සම්බන්ධයක් තියෙනවා නම් මොනවද ඒ කියලා දැනගන්න පුළුවන්. රයිට්. අපි තව චුට්ටක් කතා කරොත් අපි වෙන එක්කත් කතා කරමුකෝ තව. අපි කතා කරමුකෝ චතුරස්‍රයක්. මේකේ තියෙද චතුරස්‍ර? රයිට්. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ අපි චතුරස්‍රයක් ගමුකෝ. දැන් මේකෙදිත් අපිට හම්බ වෙනවා පුතේ අර වගේම අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ හම්බ වෙනවා. අපි මෙන්න මෙහෙම පාදේ මෙන්න මෙහෙම දික් කරොත් එකම පැත්තට ඔන්නෝම දික් කරොත් අපිට හම්බ වෙනවා අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ. දැන් මේ බලන්න. මේ කෝණ මොන කෝණද? මේවා අභ්‍යන්තර කෝණ. ඊට පස්සේ මේ මොන කෝණද? ඒවා බාහිර කෝණ. හරිද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන මං කියන්නේ සරල රේඛාවක් කියන අංශක 180ක් වෙන්න ඕනි කියලා. ඉතින් මෙතන 90යි මෙතන 90යි කියද? 180යි. හරිද? හරි. එතකොට අපි දැනගන්න ඕන තව කාරණාවක් තියෙනවා පුතේ. මේ වගේ බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ කොහොමද අපි හොයන්නේ? එකතුව සඳහා සූත්‍ර තියෙනවාද? බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව කීයද? අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අපි දැනගන්න ඕනේ. මතක තියාගන්න පුතේ මේ වගේ බහුවස්ත්‍රවල ත්‍රිකෝණ වෙන්න පුළුවන්, සමචතුරස්‍ර වෙන්න පුළුවන්, පංචාස්ත්‍ර වෙන්න පුළුවන්, ෂඩාස්ත්‍ර වෙන්න පුළුවන්. ඕනෑම සරල රේඛා සහිත තල රූප හේවත් බහුවස්ත්‍රවල
අපිට අභ්‍යන්තර කෝණවල එකතුව මෙන්න මෙහෙම ගන්න පුළුවන්. අභ්‍යන්තර කෝණවල එකතුව හොඳට අහගෙන ඉන්නකො. ලියන්න ඕනේ අහගෙන ඉන්න. මේ වීඩියෝ එක දෙතුන් සැරයක් බලන්න. නාන්න යනකොට බලන්න, කනකොට බලන්න, ටීවී බලනකොට පැත්තකින් බලන්න, ට්‍රිප් එකක් යනකොට බලන්න. තේරෙනවද? ඔයාලට ඉගෙන ගන්න ඔප්ෂන් කොච්චර තියෙනවද සර්? පුතා. අපි යන කාලේ එහෙම තිබ්බේ නෑනේ. තේරෙනවද? ඔයාලට පාස් වෙන්න බැරි නම් තමයි අවුල තියෙන්නේ. පාඩම ගැහුවාම YouTube එකේ සර්ලා ලක්ෂ ගානක වෙයි වීඩියෝස්. ප්‍රසිද්ධ සර්ලාගේ. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නැතත් සමහරක් හොඳට උගන්වන ගුරුවරුත් ඉන්නවා. එයාලගේ වීඩියෝස් එයි. හොඳට ඉගෙන ගන්න. ෆෝන් එක පාවිච්චි කරන්න මේ අවුරුදු දෙක තුනද පුතේ TikTok බලන්නවත් සින්දු බලන්න සින්දුත් බලන්න. නමුත් මේන් එක මට ඉගෙන ගන්න තමයි මම මේ වෙලෙම පාවිච්චි කරන්න කියලා මේ අවුරුදු දෙක කොට ගන්න. මේකත් ඔයා ගාවට එන්නේ YouTube එක කරා ෆෝන් එකක් කරානේ. නේද? ඔයගේ තව කොච්චර වැදගත් අධ්‍යාපනක වීඩියෝස් ඔයගේ තියෙනවද? ඒවා බලන්න. රයිට් එහෙනම් ඔන්න දැන් අභ්‍යන්තර කෝණවල එකතුව අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සමානයි අංශක 180 අංශක 180 n ඍණ 2 කියන සමීකරණයෙන් අපිට පුළුවන් පුතේ අභ්‍යන්තර කෝණවල එකතුව ගන්න. මම නිකන් මේක තේරුම් ගන්න ගානක් දෙකක් හදන්නම්. එහෙනම් මෙන්න මේව තමයි කොටු කරලා අර පොඩි නෝට් එකක් හරි ගස්ස ගන්න ඔයාලා. සම්පූර්ණ නෝට් එක ඕන ඊළඟ. රයිට්. අපි ගමුකෝ මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව. දැන් අපි ඕලෙවල් වලදී දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක කොච්චරක් එන්න ඕනද? 180ක් එන්න එපේ. අපි බලමු එනවද කියලා. එහෙනම් සූත්‍ර ලිව්වා අංශක 180 n කියන්නේ පුතේ පාද ගණන නේ. බහුවස්ත්‍රයේ පාද ගණනට තමයි n කියන්නේ. එහෙනම් n සමානයි කවුද? පාද ගණන. කාගේද? මගේද? නෑ බහුවස්ත්‍රයේ. හරි නේද? පාද ගණන. අනං අංශක 180යි n කියලා කියන්නේ පාද ගණන. කීයද? පාද ගණන 3යි. 3න් කීයක් අඩු කරනවද? 2යි. එහෙනම් අංශක 180 වරක් 3න් 2ක් ගියපුවාම 1යි. එහෙනම් උත්තරේ අංශක 180. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අංශක 180යි. හරි. ඊට පස්සේ අපි බලමුකෝ සමචතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල හැම එකම එනවද කියලා බලමු. සමචතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුවක් බලමු. දැන් මෙහා අපි හෙව්වා සමචතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. මේ සූත්‍රෙම ලිව්වා අංශක 180යි වරහණක් කියන වැඩි කිරීමනේ. n කියන්නේ පාද ගණන. පාද ගණන කීයද යාගේ? 4යි. 4න් 2ක් අඩු කරනවා. එතකොට 180යි වරක් 4න් 2ක් ගියපුවාම පුතේ 2යි. එතකොට දෙවරක් බිඳුවයි. දෙවරක්කට 16න් 6 එකක් ඉතුරුයි. දෙවරක් එක 2යි 1යි 3යි. එහෙනම් සමචතුරස්‍රයක් අස්සේ අභ්‍යන්තර කෝණවල මුළු එකතුව වෙනවා කීයක් කියලා පුතේ? අංශක 360ක්. ඉතින් හරිනේ බං. ඇයි හරි කියන්නේ? මෙතනත් 90යි මෙතනත් 90යි 180යි මෙතනත් 90යි මෙතනත් 90යි 180යි 180 180යි කියද? 360යි. දැන් ඔයාලට කවුරු හරි කිව්වොත් එහෙම පංචාශ්‍රයේ අහනවා නම් කවුරු හරි පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව දෙන්න කියලා කිව්වොත් හොඳ ගන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට යන්න. පංචාශ්‍රයක ගත්තත් ඉතින් ඕකම තමයි 180යි අංශක n ඍණ පංචාශ්‍රයක් කියන පාද ගණන. n කියන පාද ගණනනේ 5යි පංචාශ්‍රයක. ඒකෙන් 2ක් අඩු කරනවා. එතකොට 180 වරක් 5න් 2ක් ගියපුවාම 3යි. 3 වරක් බිඳුවයි 8 වරක් 3 24න් 4යි 2ක් ඉතුරුයි 3 වරක් 3යි 3 වරක් 4යි 5යි 540යි. එහෙනම් ඔන්න අභ්‍යන්තර කෝණවල ඒක්‍ය පංචාශ්‍රයක නම් 540යි. එහෙනම් එක බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්න ඔයාලට පුළුවන් බහුවස්ත්‍රය මොකක් වුණා? පාද සංඛ්‍යාව දැනගත්තා නම් පුළුවන්. ඒ විතරක් නෙවෙයි එක්සෑම් එකේ අහනවා මේ කියන බහුවස්ත්‍රවල බාහිර කෝණවල එකතුව කොච්චරද කියලා. ඒක හරි ලස්සන කතාවක්. ත්‍රිකෝණයක උනත් චතුරස්‍රයක උනත් පංචාශ්‍රයක උනත් පුතේ මෙන්න මේ බාහිර කෝණවල මුළු එකතුව එකතු කරොත් එහෙම හැමෝගෙම පුතේ එන්නේ එකම අගයක්. ඒ තමයි අංශක 360යි. ඒ නිසා බය නැතුව ඔයාලගෙන් කාරු හරි ඇහුවොත් බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව කීයද කියලා ඔයා කෙලින්ම කියන්න අංශක 360යි.
අභ්‍යන්තර කෝණවල එකතුව කීයද කියලා අපවම 180 එන් ඍණ 2කට දාලා ගන්න n කියන්නේ එයාගේ පාද සංඛ්‍යාව. තේරුණාද? හරි. මහා ලොකු දේවල් නෑ. ඕවා ටික ටික අපි ඉගෙන ගමු. අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ ගැන ඉගෙන ගත්තා. අපි දැන් ත්‍රිකෝණවල බහුවස්ත්‍ර වර්ග ගැන අපි චුට්ටක් කතා කරමු. දැන් මේ හැම එකක්ම කතා කරන්නේ කොහොමද සර්? හැම එකක්ම කතා කරන්නේ පුතේ අර ගුරුවත් පොතට අදාළව. මම ඔයාලට කිව්වනේ වර්ගඵලය සහ පරිමාව කතා කරනකොට මේ අයගේ තමයි හොයන්නේ මොනවද ත්‍රිකෝණ චතුරස්‍ර පංචාස්‍ර මේ වෘත්ත නේද? අන්න ඒ හා සමානව තමයි මම මේ කතා කරන්නේ. හරි. එහෙනම් ඔන්න දැන් අපි කතා කරමු බහුවස්ත්‍ර ගැන. දැන් ඔයාලා තේරුම් ගන්න බහුවස්ත්‍ර ගත්තාම ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා පුතේ ත්‍රිකෝණ සහ චතුරස්‍ර ගැන. හරිද? තව ඒවා කතා කරනවා. අපි මෙතෙන්දී ත්‍රිකෝණ සහ චතුරස්‍ර ගැන කතා කරමුකෝ. ඔන්න එහෙනම් බහුවස්ත්‍ර කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් ඈ. මොනවද ඒ කොටස් දෙක? ඒ තමයි ත්‍රිකෝණ. මෙතන අර පංචාස්‍ර එහෙම පුළුවන් ප්‍රධාන වශයෙන් මම ගත්තේ ත්‍රිකෝණ සහ චතුරස්‍ර. නැත්නම් බහුවස්ත්‍ර වර්ග දෙකක එහෙම නෙවෙයි ඈ. චතුරස්‍ර ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් කොටස් බහුවස්ත්‍ර ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ත්‍රිකෝණ සහ චතුරස්‍ර. හරි. එතකොට ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ මෙන්න මේ දෙන්න ගැන. ඒකයි මම මේ දෙන්න මෙහෙම ගත්තේ. ත්‍රිකෝණ ගත්තාම පුතේ ත්‍රිකෝණ නැවත අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඒ තමයි අපිට මෙයාලගේ කෝණ වෙනස් වෙනකොට ඒ කෝණ අනුව පුතේ අපිට පුළුවන් ත්‍රිකෝණ වර්ග කරන්න. එහෙම නැත්නම් එයාලගේ පාද වල වෙනස්කම් මත පාද අනුව අපිට පුළුවන් ත්‍රිකෝණ වර්ග කරන්න. මොනවද කෝණ අනුව වල ත්‍රිකෝණ වර්ග කරන්න තියෙන්නේ? 1. මේවා ඕ ලෙවල් වල ඔයාලා පාඩම් කරපුවා ඈ. සුළු කෝණී ත්‍රිකෝණ. හරිද? සුළු කෝණී ත්‍රිකෝණ. මේ සුළු කෝණී ත්‍රිකෝණ වල විශේෂත්වය තමයි පුතේ මෙන්න මෙහෙම මං ඇන්දොත් එයාලගේ පාද සියල්ලම ගත්තාම කියන්නේ එක එක කෝණ ගත්තාම එයාලගේ කෝණ අංශක 90ට වඩා අඩු ඒවා තමයි මේ ASCII තියෙන්නේ. ඒවා තමයි මොන ත්‍රිකෝණද? සුළු කෝණී ත්‍රිකෝණ. තව අපිට හම්බ වෙනවා පුතේ ඍජු කෝණී ත්‍රිකෝණ. ඍජු කෝණී ත්‍රිකෝණ. ඍජු කෝණී ත්‍රිකෝණ කියලා කියන්නේ පුතේ එයාලා මෙන්න මෙහෙමයි. එයාලගේ එක කෝණයක් අංශක 90යි. එහෙනම් සුළු කෝණී ත්‍රිකෝණ කියලා කියන්නේ කෝණ ගත්තාම ඒ කෝණ අංශක 90ට වඩා අඩුයි. මෙයත් 90ට අඩුයි, මෙයත් 90ට අඩුයි, මෙයත් 90ට. ඒ කියන්නේ 60යි 50යි ඔය 60යි 50යි 70යි වගේ හිතන්න. ඒ වගේ කොහොමද 90ට අඩු ඒවා තමයි සුළු කෝණී ත්‍රිකෝණ කියන්නේ. හැබැයි ඍජු කෝණී ත්‍රිකෝණ කියන්නේ එයාලගේ එක කෝණයක් තියෙනවා අංශක 90යි අනිත් ඒවා අංශක 90ට අඩුයි. ඒවා තමයි ඍජු කෝණී ත්‍රිකෝණ. එතකොට අපිට තව එකක් හම්බ වෙනවා මහා කෝණී ත්‍රිකෝණ. මහා කෝණී ත්‍රිකෝණ. පුතේ මහා කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ලස්සන එකක් ඈ. මහා කෝණී ත්‍රිකෝණ කියලා කියන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ. මෙන්න මේ කෝණය තමයි මහා කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ. මේක තමයි මහා කෝණය. ඒ කියන්නේ ඒක අංශක 90ට වඩා වැඩි එකක්. මේක අංශක 90ට වඩා වැඩි එකක් තමයි මෙතන තියෙන්නේ. හරි නේද? right. එතකොට අංශක 90ට වඩා වැඩි එකක් තමයි ඔය මහා කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ. එහෙනම් ඔන්න ත්‍රිකෝණ කෝණ අනුව අපිට පුළුවන් සුළු කෝණී, ඍජු කෝණී සහ මහා කෝණී ත්‍රිකෝණ කියලා ගන්න පුළුවන්. පාදානුව මොනවද පාදානුව බෙදන්න පුළුවන්නේ? පාදානුව බෙදන්න පුළුවන් ත්‍රිකෝණ අපි ගමු මෙහෙම. අර මෙන්න මේ විදිහට අපිට ත්‍රිකෝණ හම්බ වෙනවනේ. ඔන්න ඔය විදිහට. එයාලගේ පාද තුනම සමානයි. තව ත්‍රිකෝණ අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම. මෙයාලගේ මෙන්න මේ පාද දෙක සමානයි. එහෙනම් මේකට කියනවා සමපාද ත්‍රිකෝණ. සමපාද ත්‍රිකෝණ. මෙයාට කියනවා දෙක සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණය. තව තියෙනවා එහෙම අපිට හරියට කියන්න බැරි. ඔන්න ඔහොම මේවා තියෙනවා. එයාලගේ පාද හරියට නෑ. අපි විෂම පාද ත්‍රිකෝණ නැත්තම් එයාලකට මේ කියන විදිහට සමාන පාද හම්බ වෙන්නේ නෑ. right විෂම පාද ත්‍රිකෝණ කියලා හිතමුකෝ. විෂම පාද ත්‍රිකෝණ. එහෙනම් මෙන්න මේ වගේ අපිට හම්බ වෙනවා එකිනෙකට වෙනස් ත්‍රිකෝණ වර්ග.
ඒකේදී විශේෂත්වය තමයි මෙන්න මේව තමයි පුතේ එක්සෑම් වලට ඕන ඉස්සරහට. අපිට මේ ඉස්සරහට ඕන දේවල් මම මේ ටික ටික උගන්වන්න. හරිද? මෙන්න මේ සමපාද ත්‍රිකෝණවල පුතේ මෙන්න මේ කියන කෝණ තියෙනවනේ. මේ කෝණ තුනම සමානයි. හරිනම් සමපාද ත්‍රිකෝණයක කෝණ තුනම සමාන වෙන්න නම් එක කෝණයක අගය කීයක් වෙන්න ඕනද? අපි දන්නවනේ මහිම. අපි හිතමු නිකන් A කියලා. එහෙනම් කෝණ තුන කියන්නේ A ධන A නේ. කෝණ තුන කියන්නේ ඕක මොකද වෙන්න ඕනේ අංශක 180ක් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180යිනේ. එහෙනම් මෙතන එනවා 3ක් A සමානයි 180යි. එහෙනම් A සමානයි 180 බෙදීම 3යි. එහෙනම් A සමාන 3 වරක් 6යි. එහෙනම් අංශක 60යි. එහෙනම් සමපාද ත්‍රිකෝණයක පුතේ ඇතුළ කෝණ අංශක 60 බැගින් වෙනවා. සමාන කෝණනේ. ඔහොම. මේ සමද්විපාද ත්‍රිකෝණවල දැනගන්න ඕනේ මේ පාදයට සම්මුඛ කෝණය. ඊට පස්සේ මෙන්න මේ පාදයට සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මේ පාදවලට පාදවලට සම්මුඛ කෝණ සමානයි මොන වගේද? සමද්විපාද ත්‍රිකෝණවල. අන්න ඒවත් ඔයාලා දැනගන්න ඕනේ. රයිට් එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පාද මොනවා කරන්නද? ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න. චතුරස්‍ර ගත්තොත් එහෙම. චතුරස්‍ර වර්ග මොනවද? අපිට හම්බ වෙන චතුරස්‍ර වර්ග මොනවද? එකක් සමචතුරස්‍ර. හොඳට අහගන්න. පළවෙනි එක මොකද්ද? සමචතුරස්‍ර. එයාලගේ පාද හතරම සමානයි, කෝණ හතරම සමානයි. මේ පාදෙට සමාන්තරයි, මේ පාදෙට සමාන්තරයි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඍජු කෝණාශ්‍ර. හරිද? ඍජු කෝණාශ්‍ර කියන්නේ ඔන්න ඔහොම ඒවනේ. මේ පාදෙට සමානයි, මේ පාදෙට සමානයි. මෙයාලගේ කෝණ මොනවද වෙන්නේ? සමාන වෙනවා. මෙයාලා තමයි කවුද? ඍජු කෝණාශ්‍ර කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ අපිට හම්බ වෙනවා තව මෙන්න මෙහෙම අය. ඒ තමයි අපි සමචතුරස්‍රයට පයින් ගෙවුවා කියලා හිතන්නකෝ. එතකොට මොකද්ද අපිට? අපි එහෙම පොඩි කාලේ ඉගෙන ගත්ත නේද? අපිට එනවා මෙන්න මෙහෙම එකක් හම්බ වෙන ඇද්ද වෙච්ච එකක් නේ. සමචතුරස්‍රයට පයින් ගාපුවම ඇද්ද වෙච්ච එකක් හම්බ වෙනවා. හැබැයි එයාලගේ පාද පයින් ගෙවුවා කියලා පාද විශාල වෙන්නේ නැහැ, කුඩා වෙන්නේ නැහැ. හරිද? ඒක හැඩේ වෙනස් වෙනවා. එතකොට දැන් මෙතන අංශක 90ක් නෙවෙයි. දැන් මෙයාට අපි කියනවා රොම්බසය කියලා. රොම්බසය කියලා කියනවා. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයට පයින් ගෙවුවා කියලා හිතන්නකෝ. එතකොට අපිට හම්බ වෙනවා මොකක්ද? මෙන්න මෙහෙම හැඩයක්. එතකොට මේකට මේක සමාන්තරයි, මේකට මේක සමාන්තරයි. ඔය විදිහට තියෙනවා. මේකට අපි කියනවා සමාන්තරාශ්‍රය කියලා. සමාන්තරාශ්‍රය. මේ චතුරස්‍ර කියන්නේ පාද හතරයි මේ ඔක්කොටම. පොදුවේ අපි චතුරස්‍ර කියලා කියනවා. රයිට්. ඊට පස්සේ මේක තව අරයියා. ඕම්. එතකොට අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම එක්කුත් අපිට හම්බ වෙනවා. ඔහොම එක්කුත් අපිට හම්බ වෙනවා. ඒකේ මෙන්න මේ පාදෙට සමාන්තරයි, අනිත් පාද දෙක සමාන්තර නැහැ. මේ සමාන්තර පාද දෙක අතර අපි අඳින ලබන කඩිරට අපි කියනවා ලම්බකෝස කියලා. මෙයා තමයි අපි කියන්නේ කවුද? ත්‍රිපිසියම කියලා. ඔන්න ඔය විදිහට පුතේ අපිට චතුරස්‍ර ටික හම්බ වෙනවා. එහෙනම් මතකද? බහුවස්‍ර ගත්තාම ත්‍රිකෝණයි චතුරස්‍රයි අපිට නිතර හම්බ වෙනවා. ත්‍රිකෝණ කොටස් දෙකකට බෙදනවා. පාද 90යි කෝණ 90යි කියලා. එහෙනම් කෝණ 90 ත්‍රිකෝණ අපිට බෙදනවා සුළු කෝණී ත්‍රිකෝණ, ඍජු කෝණී ත්‍රිකෝණ සහ මහා කෝණී ත්‍රිකෝණ කියලා. පාද 90 අපි ත්‍රිකෝණ බෙදනවා සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ සහ විෂමපාද ත්‍රිකෝණ කියලා. චතුරස්‍ර අපි ගත්තාම චතුරස්‍ර නැවත කොටස් අපි වර්ග ටිකක් කතා කරනවා. සමචතුරස්‍රය, ඍජු කෝණාශ්‍රය, රොම්බසය, ඊට පස්සේ සමාන්තරාශ්‍රය සහ ත්‍රිපිසියම කියලා අපිට හම්බ වෙන බහුවස්‍ර අපි වර්ග කරනවා. හරි පුතේ අපි දැන් බහුවස්‍ර ගැන ඉගෙන ගත්තනේ. එතකොට දැන් අපි ඔයාලගේ මේ මොනවද පරිමිතිය වර්ගඵලය හොයන්න ඕනේ. එහෙම හොයන්න නම් අපි මෙයාලගේ ඒකක අතර සම්බන්ධතා දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් බහුවස්‍රයක පරිමිතිය හෝ වර්ගඵලයක හෝ දැනගන්න අපිට දිගපළල මනින්න දෙපෙයි. එතකොට පොතේ දිගපළල මනින්න ඒකක එපෙයි. එහෙනම් අපි මොනවද මේ දිගපළල මනින්න ගන්න ඒකක? අපි ගන්නවා පොතේ මිලිමීටර්.
mm. ඊට පස්සේ අපි ගන්නවා සෙන්ටිමීටර්. ඒ කියන්නේ cm. ඊට පස්සේ අපි ගන්න පුළුවන් ඩෙසිමීටර්. ඒ කියන්නේ dm. ඊට පස්සේ අපි මීටර් ගන්නවා m. එතකොට දිග නැත්තම් දුර මනින සම්මත ඒකකය තමයි පුතේ අපි මේ මීටර කියලා කියන්නේ. මොකක්ද මේ සම්මත ඒකකය කියන්නේ? සම්මත ඒකකය කියන්නේ පුතේ ලෝකේ හැම රටක්ම මේ කියන මිනුම් ලබා ගන්න මෙන්න මේ කියන ඒකකය ගමු කියලා පොදු එකගතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාව, ජපානය කොහේ හරි කමක් නැහැ. මොන රටක වුණත් දුර මනින්නේ මීටර වලින්. මීටරයකට සෙන්ටිමීටර 100ක් තියෙන්න ඕනේ කියලා එහෙම නීතියක් හරි ගස්සගෙන තියෙනවා. ස්කන්ධයමයිනේ කිලෝග්‍රෑම් වලින්, කාලයමයිනේ තප්පර වලින්. තේරෙනවද? අන්න එහෙම සම්මත කරගත්ත අගයන් තියෙනවා. ඒවට තමයි අපි මේ SI ඒකක කියලා කියන්නේ. රයිට්. එහෙනම් මෙන්න මෙයාලා අතර තියෙන සම්බන්ධය දැනගන්න ඕනේ. ඇයි පුතේ මේ දුරවල් එක ඒකක වලින් මනින්නේ? එකම ඒකකකින් මනින්න තිබ්බන්නේ. එහෙම බෑනේ. ඇයි? දැන් මම කිව්වොත් එහෙම කන්තලේ ඉඳලා ත්‍රිකුණාමලයට තියෙන දුර කොච්චරක්ද කියලා පුතේ මම ඒක මිලිමීටර වලින් කිව්වොත් සෙට් නෑනේ. මම ඒක ඒහා ගැලපෙන එකකින් කියන්න බෑ. එහෙනම් කිලෝමීටර වලින් කියන්න ඕනේ. ඊට පස්සේ මම ඇහුවොත් මෙන්න මේ පෑනේ දිග කීයද කියලා මම මේක කිලෝමීටර වලින් කිව්වොත් පුතේ ඒක විහිළුවක් වෙනවනේ. නේද? කිලෝමීටර වලින් කිව්වොත් ඒක විහිළුවක් වෙනවා නෑ. මේක කියන්න ඕන සෙන්ටිමීටර මිලිමීටර වලින් කියන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් උදාහරණයක් විදිහට මගේ ස්කන්ධය ඇහුවොත් මම මිලිග්‍රෑම් වලින් කිව්වොත් ඒක විකාරයක් නේ. එහෙනම් මම කිලෝග්‍රෑම් වලින් කියන්න ඕනේ. එහෙනම් මේ එක එක දේවල් මනින්ද එක එක ඒකක ගත්තේ ඒක අර පහසුව සඳහා. නැත්තම් ඉතා විශාල අගයන් එනවා. නැත්තම් දශම අගයන් වලින් අපිට ප්‍රකාශ කරන්න එනවා. ඒක වළක්වන්න තමයි මේ එක එක ඒකක ගත්තේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි සුළු කරන්න යනකොට මේවා එක ඒකකයකට ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට සෙන්ටිමීටර 10ක දුරක් මීටර 2ක දුරක් කියලා තිබ්බොත් සෙන්ටිමීටර 10ට මීටර 2 එකතු කරලා 12යි කියලා ගන්න බෑනේ. එහෙනම් මේවා එක ඒකකයක් කරන්න ඕනේ. එහෙනම් අපි මෙයාලා අතර සම්බන්ධය දැනගන්න ඕනේ. රයිට්. අපි බලමු මෙහෙම. මොනවද මෙයාලා අතර තියෙන සම්බන්ධ? ඔන්න බලාගන්න. පුතේ මීටර් එකක් කියලා කියන්නේ හොඳට බලාගන්න. මීටර් එකක් කියලා කියන්නේ 10ක් ඩෙසිමීටර් වලට. ඒ වගේම එකක් මීටර් කියලා කියන්නේ 100ක් සෙන්ටිමීටර් වලට. ඒ වගේම එකක් මීටර් කියලා කියන්නේ 1000ක් මිලිමීටර් වලට. ඔන්න මේ සම්බන්ධතාව මතක තියාගන්න ඕනේ. දැන් ඔයාලා ඔන්න ටික ටික පොඩ පොඩ ගණන් වලට ගැඹුරට යන්න යන්නේ. හරිද? ඒ නිසා අහගන්න. සීරුවෙන් අහගන්න. රයිට්. එහෙනම් ඔන්න ඕක දැනගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ තව මෙහෙම කෙනෙකුට ඕනේ කියලා හිතනද ඩෙසිමීටර් එකක් මීටර කොච්චරද කියලා. එහෙනම් මෙයා ගන්න මේ ඩෙසිමීටර් එකක් මීටර කොච්චරද? ඉතින් පුතේ මෙන්න මේ කෑල්ල අපි ගලවලා හරිද? මෙන්න මේ කෑල්ල ගලවලා අපි අරගෙන යනවා මෙතෙන්ද. එතකොට මොකද වෙන්නේ? මෙතන ඩෙසිමීටර එකක් වෙනවා. එතකොට මෙතන මීටරෙ වැඩි කිරීමක් මෙහාට යනකොට මොකද වෙන්නේ? බෙදීමක් වෙනවනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙහෙම ඩෙසිමීටර එකක් කියන්නේ මීටර් 1 බෙදීම 10ක්. මීටර් 1 බෙදීම 10ක්. කාට හරි ප්‍රශ්නයක්ද? කාටවත් ප්‍රශ්නයක් කියන බෑනේ. මෙතන මේ ඩෙසිමීටර 10 තියෙන සමානයි කියලා තියෙන්නේ 10 අර යනවා මෙහාට. වැඩි කිරීම 10 මෙහාට යනකොට බෙදීම 10 වෙනවා. ඒතර 1 බෙදීම 10 මීටර. හරිද? මම මේක තව ලස්සන කරනවා මෙහෙම. මේ බලන්න අවුලක්ද කියලා. මේක 1 බෙදීම 10 පළවෙනි බලය කියලා ලිව්වට ප්‍රශ්නයක් නැහැනේ කාටවත්. අරකම තමයි. ඒ වගේම මම මේක උඩට අරයි යනවා. එතකොට ගණන් සර් කියා දීලා ඇති මොකක් වෙනවද? ඍණ එකක් එනවා. එහෙනම් පුතේ ඩෙසිමීටර එකක් කියන්නේ මීටරෙන් 10න් පංගුවක් හෙවත් 10 ඍණ 1 බලයක්. ඔන්න ඕක මතක තියාගන්න. ඊට පස්සේ අපි යන් මීටර හා සෙන්ටිමීටර් වලින් සෙන්ටිමීටර එකක් කියන්නේ මීටර කොච්චරද කියලා බලන්න. එන අපි ගමු මෙහෙම. එන මොකද කරන්නේ?
මෙන්න මේක අරන් යන්න මෙතෙන්ද. එතකොට බෙදීම වෙනවා. එතකොට කොහොමද වෙන්නේ? එතකොට වෙනවා 1 සෙන්ටිමීටරයක් සමානයි පුතේ මීටර් 1 බෙදීම 100 සමානයි 1 බෙදීම 10 වර්ගයකට. ගණන්සර විද්‍යාත්මක අංකණය කියලා දීලා ඇතිනේ. ඕක සමානයි 10 ඍණ 2ක් මීටර්. හොඳට තේරුම් ගන්න. එහෙනම් පුතේ සෙන්ටිමීටර එකක් කියන්නේ මීටරයෙන් 100න් පංගුවක් හෙවත් 10 ඍණ 2 බලයක්. තව එකක් ගමුකෝ. කෙනෙකුට ඕනේ මිලිමීටර එකක්. එහෙනම් පුතේ මිලිමීටර එකක් කියලා කියන්නේ 1000 හරියට යනකොට බෙදෙනවා නේද? එක බෙදීම 1000ක් මොනවද? මීටර්. ඒ කියන්නේ එක බෙදීම 10 3ක් මීටර්. ඒ කියන්නේ පුතේ 10 ඍණ 3 වෙනි බලයක් මීටර්. රයිට්. ඔන්න ඕකත් මතක තියන්න. මේ හැම ඕනම් පොඩ්ඩක් සටස් කරලා නෝට් එකක් ගහගන්න නැත්නම් ෆෝන් එකෙන් නම් බලන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පස්සේ ලියා ගන්න. නැත්නම් මේක නැවැත්තුවා ලියාගත්තා. රයිට්. එතකොට අපි ඒකක අතර සම්බන්ධතාව තමයි ඔය කතා කරේ. මේක තවත් ඕනනම් චුට්ටක් විදිහේ මෙහෙම කරන්නත් පුළුවන්. මම මේ අවුලක් ඇයිද ඔයාලට නෑ නේද? මෙහෙමත් තව මට ලියන්න පුළුවන් නේ ඔක. කොහොමද දන්නවද? රතු පාටින් ලියන්න. මේක ලියන්න පුළුවන් 0.1 මීටර්. මේක ලියන්න පුළුවන් 0.01 මීටර්. මේක ලියන්න පුළුවන් 0.01 මීටර්. මේ හැම එකක්ම ඇයි මන් ලියන්නේ? මේ හැම දෙයක්ම ඇයි ලියන්නේ? මේ කරන්න පුතේ ඔයාලට මේ ගණන් හැකියාව හරි ගස්සන්න. සමහර කාලට O level වලදී පරිපූර්ණ ළමයි කේල වලට එන්නේ නැහැ. පොඩි අවුල් තියෙනවනේ. එතකොට දැන් මේව අවුල් ලියා ගන්න ඕනේ. දැන් ඒ level වලුත් පොඩි අවුල් තියෙනවනේ කියන්න බෑ. ආය අවුල් තිබ්බොත් ගෙදර තමයි. O level වල පොඩි අවුල් තිබිලා රිසර්ච් එක අඩු වෙලා ඕනේ ඒ level කරන්න ආවා. O level පොඩි අවුල් තිබ්බොත් ඔය මම කර තින් දැන් තමයි කර ඉන්නේ වෙන්නේ. තේරෙනවද? ඒ නිසා මෙතන ආය අවුල් තියාගන්න හදාගන්න එපා. අවුල් ලියා ගන්න. හරිද? O level වල ගණන් වලට ඒ ඕනේ නැහැ. සයන්ස් වලට ඒ ඕනේ නැහැ. මේ ටෙක් ගොඩ දාගන්න. ටෙක් නෙමෙයි ඕනේ අටමඟල ගොඩ දාගන්න. හරිද? උදාහරණයක් විදිහට මම ශිෂ්‍යත් FA. මට O level වලට එක එකක්වත් නැහැ. හැබැයි මං ජවර්ධනපුරට ගියා කැම්පස් එකට ගියා. තේරෙනවද? ඒ නිසා O level බලපන්නේ නැහැ A level ගොඩ යන්න. ඒ නිසා මහන්සි වෙන මේ අවුරුදු දෙක ඉවරයි. එතකොට ලොකු ටාගට් එක හීනයක් තියාගන්න. නේද? එතකොට අපිට යන්න ලේසි. අනිත් ඔක්කොම අතාරින්න තමන්ගේ ජීවිත කතන්දරේ. හරි. එතකොට ඔන්න ඔහොම ගන්න පුළුවන්. දැන් මේක දැන් පොඩි කාලේ මට මතකයි මම පොඩි කාලේ මට ඕක ගණන් චුට්ටක් අවුල්. ඒතර මම ඕක මතක තියාගත්තා මෙහෙම. මම මේ කියා දෙන දේවල් ඔයාලට සෙට් නැත්තම් ඔයාලා අතාරින්න. මම මතක තියාගත්තා මෙහෙම. 10න් එකයිනේ. ඒ කියන්නේ එක බෙදීම 10යිනේ. ඒතර එක බිඳුවයිනේ. එයාට තියෙන එක බිඳුවයි. 100 කියන්නේ බිඳු 2යිනේ. එයාට තියෙන බිඳු 2ක්. 10 කියන්නේ බිඳු 3යිනේ. එයාට තියෙන බිඳු 3ක්. ඒක හැබැයි දශම ස්ථානෙත් එක්කයිනේ බිඳු 3. කොහොම හරි කමන්නේ මතක තියාගන්න. එහෙම නැත්තම් කට්ටිය මතක තියන්නේ කොහොමද? 10 කියන්නේ එක දශම ස්ථානයි. 100 කියන්නේ දශම ස්ථාන 2යි. 10 කියන්නේ දශම ස්ථාන 3යි. කොහොම හරි කමක් මතක තියාගන්න. හරි. එහෙනම් ඔන්න ඔය කතන්දරේ මතක තියාගන්න ඕනේ. දැන් අපිට මේ ඒකක පරිවර්තනයක් කරන්න එපාය. හරිද? ඔන්න බලාගන්න. ඒකක පරිවර්තනයක් කරන්න ඕනේ. ඒකෙදි මම මේක චුට්ටක් මෙන්න මෙතෙන්ට අරගෙන මේක තමයි මට ඕනේ කෙනා. බලගන්න. හිතන්න මට දැන් මෙහෙම දෙයක් කරගන්න ඕනේ කියලා. මට මීටර ඩෙසිමීටර අතර සම්බන්ධය ගන්න ඕනි. හිතන්නකො මෙහෙම. ඔන්න මට ඕනේ මීටර වල යම්කිසි අගයක්. අපි හිතමුකෝ x කියලා අගයක්. හරිද? ඒ කියන්නේ මීටර 10, මීටර 15, මීටර 3, මීටර 2 මොකක් හරි x අගයක්. මට ඩෙසිමීටර් කරගන්න ඕනි. මොනවා කරගන්න ඕනද? ඩෙසිමීටර් කරගන්න ඕනි. මොකද්ද කරගන්න ඕනේ? m වලින් දීලා තියෙන යම්කිසි අගයක් ඩෙසිමීටර් කරගන්න ඕනි. දැන් ඔන්න හොඳට අහගන්න. දැන් ඔන්න මෙයා කරන්න ඕනේ මට. ඔන්න මෙයා කරන්න ඕනේ. හරි. දැන් අපිට පුළුවන් පුතේ මීටර ඩෙසිමීටර් කරන්න නම් මුන් දෙන්නගේ සම්බන්ධය කීයද? 10කින් නේ තියෙන්නේ. එහෙනම් 10 ලියනවා. හරිද? දැන් කරන්න ඕනේ
වැඩි කරනවද බෙදනවද කියන එකනේ. අපි පොඩි කාලේ ඉඳලා දන්නවා එක්ක වැඩි කරන්න ඕනේ එක්ක බෙදන්න ඕනේ. එකතු කිරින් අඩු කිරින් කරන්නේ නැහැ නේ මෙතෙන්දී. එහෙනම් 10න් වැඩි කරනවද 10න් බෙදනවද කියලා ප්‍රශ්නයක් එනවනේ. දැන් මතකෙන් කියන බලන්න මොකද කරන්නේ? සර් ඒ අගය 10න් වැඩි කරනවා සර්. එහෙම පුළුවන්. හැබැයි ඕක සමහරක් අයට සෙට් නැහැනේ වැඩි කරනවද බෙදනවද කියලා තේරෙන්නේ නැහැනේ. මම එයාලට ක්‍රමයක් කියා දෙන්නම්. කැමති නම් ඒ ක්‍රමේ හරි ගස්ස ගන්න සෙට් නැත්තම් අතහැරලා දාන්න. මෙන්න මේකයි කතාව. වැඩි කරනවද බෙදනවද කියලා හිතා ගන්න බැරි අයට මෙන්න මේක හරි ගස්ස ගන්න. හිතන්න මෙහෙම. m කියන්නේ විශාල ඒකකයක් නේ. මීටර කියන්නේ විශාල ඒකකයක්. ඩෙසිමීටර් මිලිමීටර් සෙන්ටිමීටර් කියන්නේ මීටරයට වඩා අඩු ඒවා. එහෙනම් ලොකුම කෙනා මීටර්. පොඩි අගයන් තමයි පොඩි ඒකක තමයි අනිත් ඒවා. හරිද? මීටරයට වඩා කිලෝමීටර් විශාලයි. අපි කිලෝමීටර ගැන මෙතන කතා කරන්නේ නැහනේ. එහෙනම් මීටර කියන්නේ ලොකුම කෙනා. එතකොට ඩෙසිමීටර කියන්නේ පොඩිම කෙනා. දැන් මෙහෙම හිතන්නකෝ. ලොකු කෙනෙක්ගෙන් පොඩි අය ගන්න ඕනේ. එහෙනම් ලොකු කළු ගලක් තියෙනවා කියලා හිතන්න. ඒ ලොකු කළු ගල කඩලා මෙටල් කරනවා කියලා හිතන්නකෝ. එහෙනම් මේ ලොකු කළු ගලෙන් අපිට මෙටල් ගොඩාක් ගන්න බැරිද පුංචි පුංචි ඒවා? පුළුවන්. එහෙනම් ලොකු කෙනෙක් කඩලා පුංචි පුංචි ගොඩාක් ගන්න පුළුවන්. එහෙනම් කෑලි වලින් වැඩි වෙන්න එපා මෙයා. එහෙනම් අනිවාර්යෙන් ලොකු කෙනෙක් පොඩි කෙනෙක් කරන්න වැඩි කළ යුතුයි. පොඩි කෙනෙක් ලොකු කෙනෙක් කරන්න එහෙනම් මේ මෙටල් ටික ආයෙ ගම් ගාලා හරි අලවලා ආයෙ මෙයා කරන්න එපා. එහෙනම් එයා සංඛ්‍යාවෙන් මොනව වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. සංඛ්‍යාවෙන් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කෑලි 1000ක් දැන් එකක් වෙලා. ඉස්සලා එකක් 1000ක් වෙලා වැඩි වෙලා. දැන් 1000 එකක් වෙලා අඩු වෙලා. අඩු වෙලා කියන්නේ බෙදෙනවා. ගණිතයේදී පුතේ ගණිත කර්ම හතරක් නැහැ. තියෙන්නේ වැඩි වෙන ඒවායි අඩු වෙන ඒවායි. ඒ කිව්වේ වැඩි කිරීම කරත් එකතු කිරීම කරත් වැඩි වෙනවනේ. බෙදීම කරත් අඩු කිරීම කරත් අඩු වෙනවනේ. තර නේද? ඒ වගේ හිතන්න. එහෙනම් ඔන්න ඕක වෙනවා. එහෙනම් ලොකු කෙනෙක් පොඩි කෙනෙක් කරද්දි වැඩි කරනවා. පොඩි කෙනෙක් ලොකු කෙනෙක් කරද්දි බෙදනවා. මං හිතනවා දැන් තේරෙන්න ඇති කියලා. දැන් ඔන්න මට උත්තර ඕනේ. right. තේරුණාද බලන්නත් එපා. එහෙනම් ඔන්න ලොකු කෙනෙක් පොඩි කෙනෙක් මෙතන චුට්ටනක මෙහෙම තියාගන්න. උතර තේරෙනවද? දැක්කද? එහෙනම් ලොකු කෙනෙක් පොඩි කෙනෙක් කරන්න යන්නේ. දැන් එහෙනම් මොකද වෙන්නේ? වැඩි කරනවා 10යි. දැන් ඕකේ අනිත් එක. මට පොඩි කෙනෙක් ලොකු කෙනෙක් කරන්න ඕනේ. අපි දැන් පොඩි කෙනාගේ y කෙනාගේක් කියලා. මෙයා x තමයි මෙහෙන් කරලා දැන් y මෙයා කරන. ඒ කියන්නේ y කියලා කියන්නේ යම්කිසි අගයක්. ඩෙසිමීටර 30ක්, ඩෙසිමීටර 100ක්, ඩෙසිමීටර 200ක් එහෙම ආකාරයි. මේ xy අමාරු නම් අවුල් අතරලා දාන්න. එහෙනම් අපිට ඕන දැන් ඩෙසිමීටර අගයක් මොනවා කරන්න ඕනද? මීටර කරන්න ඕනේ. එහෙනම් දැන් දෙන්න අතර සම්බන්ධය 10නේ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? 10න් බෙදනවා. ඒ කියන්නේ මෙන්න මේ දීලා තියෙන අගය 10න් මොනවා කරනවද මම? බෙදනවා. ඒ 10ද 100ද 1000ද කියලා තීරණය කරන්නේ මුන් දෙන්න අතර තියෙන සම්බන්ධ වලින්. එහෙනම් ඒ අගය 10න් බෙදනවා. එහෙම නැත්තම් පුතේ අපිට පුළුවන් මොකද කරන්නේ? 10න් බෙදනවා කියන්නේ මං කියවනේ මේක 10 ඍණ එකක් කියලා උඩට ගියපම දැන් උදාහරණ එක බෙදීම 10යි කියලා කියන්නේ පුතේ එක බෙදීම 10යි කියන්නේ මේක උඩට ගියපම 10 ඍණ එකයිනේ නේද? ඒ වගේ එහෙනම් අපිට මේක ගන්න පුළුවන් y කියන කෙනා වැඩි කරනවා 10 ඍණ 1. එහෙනම් මතක තියාගන්න එක්ක 10න් බෙදනවා එක්ක 10 ඍණ 1 වැඩි කරනවා. මේ xy අවුල් වගේ කියලා හිතනවා නම් මීටර් ඩෙසිමීටර් කරන්න 10න් වැඩි කරනවා ඩෙසිමීටර් මීටර කරන්න 10න් බෙදනවා කියලා හිතේ තියාගන්න එච්චරයි. ආය හැලියපා. හරිද? ඒ කියන්නේ මීටර ඩෙසිමීටර කරන්න 10න් වැඩි කරනවා. ඩෙසිමීටර මීටර කරන්න 10න් බෙදනවා. කොහොමද තියාගන්න? ඔච්චරයි. ඕක තමයි මම ඔය කරලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඒක හරි. ඊට පස්සේ අපි යන් තව එකකට යන් මීටර සෙන්ටිමීටර අතර සම්බන්ධයට යන්. ඔන්න දැන් මේක ඉවරයි. ඔන්න දැන් මීටර සෙන්ටිමීටර අතර මෙතන තියෙනවා මීටර මෙතන තියෙනවා සෙන්ටිමීටර. මට දැන් සෙන්ටිමීටර එක්කෙනෙක් මීටර කරන්න ඕනේ. මෙයා ලොකු කෙනා මෙයා පොඩි කෙනා. ඒතර ලේසියිනේ අපිට. මෙයාගේ x අගයක් ඔන්න දැන් මෙයා බවට පත් කරන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා දෙන්න අතර සම්බන්ධය 100යි. දෙන්න අතර සම්බන්ධය 100යි. පොඩි කෙනෙක් ලොකු කෙනෙක් පොඩි කෙනෙක් කරන්න යන්නේ. එහෙනම් 100න් වැඩි කරනවා. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් 10 වර්ගයෙන් වැඩි කරනවා.
ඊට පස්සේ පොඩි කෙනෙක් ලොකු කෙනෙක් කරන්න ඕනේ. බෙදනවා දෙන්න අතර සම්බන්ධය 100යි. එහෙනම් අපි මෙතන ගත්තොත් මේ x අගය කියලා මේක x අගය මේකෙන් වැඩි කරන්න ඕනේ. මෙයා y කෙන අගයක් කියලා ගත්තොත් මේක y ගෙන් මොකද කරන්න ඕනේ? බෙදන්න ඕනේ. හරි නේද? ඔන්න ඕක තමයි මතක තියාගන්න ඕනේ. දීලා තියෙන අගය බෙදනවා 100. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක ගන්න කොහමද? මම වෙන පෑනක ලියන්න. එහෙම නැත්නම් පුළුවන් මේක උඩට ආපුවාම y වරක් 10 ඍණ 2 බලයක්. එහෙනම් දීලා තියෙන අගේ 10 ඍණ 2කින් වැඩි කරපුවාම අපිට මීටර ගන්න පුළුවන්. රයිට්. හැලි ඕනේ. ඉතින් ඊළඟ එකත් ওই විදිහටම ගන්න පුළුවන්. මම ඒක ටක් ගාලා ලියන්නම්. ඊළඟ අපි ගමු මෙන්න මෙහෙම. ඒකේ තියෙන්නේ මීටර අගයක් මිලිමීටර කරන්න නම් හාද ඔන්න බලන්න ලොකු කෙනෙක් පොඩි කෙනෙක් කරන්න යන්නේ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? වැඩි කරනවා දෙන්න අතර සම්බන්ධය 10න්. මෙයා පොඩි කෙනෙක් ලොකු කෙනෙක් කරන්න යන්නේ. එහෙනම් බෙදනවා කීයද 10න්. ඒ කියන්නේ වැඩි කරනවා 10 ඍණ 3න්. ඔන්න ওই විදිහට අපිට පුළුවන් පුතේ මේ ඒකක අතර සම්බන්ධතාවයක් හරි ගස්ස ගන්න. හරිද? රයිට්. මෙන්න මේවා ඉතින් චුට්ටක් තේරුම් ගන්න. මේවා අමාරු දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් ගණිතයට හොඳ ලකුණු තියෙන ගණිතයේ අවුලක් නැති අයට මේවා නිකන් බෝරින්. මේවා නිකන් ගොම්පාට. හරි නේද? ඔයාලගේ භාෂාවෙන් කියන නමුත් හැමෝටම එකම විදිහට ගණිතය නොතේරෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ටික සරලව කියා දුන්නා. හරි. දැන් මේකෙන් අපි නිකන් පොඩ්ඩක් ගාණක් දෙකක් හදන්න බලමු මේක තේරෙන්න. දැන් ඔයාලට තියෙන්නේ මම මේ ගාණක් දුන්නාම ටක් ගාලා වීඩියෝ එක නැවැත්තුවා ගාණ හැදුවා හරිද බැලුවා. හරිද? මම දෙකක් තුනක් විතරක් කරන්න. පළවෙනි එක 2 මීටර සෙන්ටිමීටර කොච්චරද? දෙවෙනි එක CI මීටර සෙන්ටිමීටර කීයද? 3 30ක් සෙන්ටිමීටර නැත්නම් ලේසියෙන් තව එකක් ලේසියෙන් දෙන්න 300ක් සෙන්ටිමීටර 300ක් සෙන්ටිමීටර මීටර කොච්චරද? 4 5ක් මිලිමීටර මීටර කොච්චරද? වගේ ඇහුවොත් කොහොමද මේ වගේ ගණන් හදන්නේ? රයිට්. වීඩියෝ එක නැවතුවා ගාන හදලා බැලුවා. නමුත් මම හදන්නම්. රයිට්. එහෙනම් කොහොමද මේක වෙන්නේ? ලොකු එක්කෙනෙක් පොඩි එක්කෙනෙක් කරන්න තියෙන්නේ වැඩි කරනවා. එහෙනම් දෙක වැඩි කරනවා. දෙන්න අතර සම්බන්ධය 100යි. එහෙනම් උත්තරේ කීයද? 200යි සෙන්ටිමීටර. ඊළඟ මීටර සෙන්ටිමීටර. ලොකු කෙනෙක් පොඩි කෙනෙක් කරන්නයි තියෙන්නේ. එහෙනම් දීලා තියෙන අගය වැඩි කරනවා දෙන්න අතර සම්බන්ධය 100යි. එහෙනම් උත්තරේ කීයද? 10.4යි හෙවත් 10යි. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා පුංචි කෙනෙක් ලොකු කෙනෙක් කරන්න තියෙන්නේ. එහෙනම් බෙදන්නයි තියෙන්නේ. එහෙනම් 300 බෙදනවා කීයෙන්ද? දෙන්න අතර සම්බන්ධය 100. එහෙනම් බිංදුවකට බිංදුව කැපිලා යනවා. උත්තරේ 3යි මීටර. ඊට පස්සේ මෙතන මිලිමීටර මීටර කරන්න තියෙන්නේ. මෙයා පුංචි අගයක්, මෙයා ලොකු අගයක්. එහෙනම් පුංචි කෙනෙක් ලොකු කෙනෙක් කරන්න තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? බෙදනවා. කවුද බෙදන්නේ? 5 බෙදන්නේ. කීයෙන්ද බෙදන්නේ? 10න් බෙදන්නේ. එහෙනම් උත්තරේ 0.05යි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පුතේ මේවා සුළු කරලා ගන්න. මේක අවුල් වගේ නම් කෙලින්ම 5 මෙතෙන්ට දාන්න, මෙතෙන්ට 1000 දාන්න, 5ට 0යි, 50ට 0යි, 500ට 0යි, 5000ට 5යි. ඔහොම ගන්න. හැබැයි පුතේ SFT යට ඔන්න සතුරුදායක ආරංචියක් දන්නේ නැත්නම් අනිත් අය නම් දන්නවා අයියලක් කළා ඔයාලට කැල් පාවිච්චි කරන්න දෙනවනේ. හැබැයි ස්මාර්ට් වොච් බෑ. තේරෙනවද? ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් කැල්කියුලේටර් බෑ. ඒකේ පරාසයක් තියෙනවා කැල් වල. එහෙනම් ඔයාලා චුට්ටක් ඒක හොයන්න නැත්නම් මම ඔයාලට ඒක ඊළඟ වීඩියෝ එකේදී කියා දෙන්න. කැල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා ඉස්කෝලේ යනකොට පන්තියට යනකොට ගණන් හදනකොට නිතර පොඩි කැල් එකක් තියාගන්න. සයන්ටිෆික් කැල් එකක් ඕනේ නැහැ. තියෙනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් අපිට වැඩේ කරන්න බලන්න සයන්ටිෆික් කැල් එකක් තිබ්බම චුට්ටි වටිනාකමක් තියෙනවා. සයින් කොස් tan එහෙම බලා ගන්න පුළුවන්. tan ඕනෙත් නැහැ. සයින් කොස් බලා ගන්න පුළුවන්. ඒ මොකවත් ඕනේ නැහැ පුතේ දැනුම තියෙනවනම්. හරි නේද? පොඩි කැල් එකක් තිබ්බනම් අපි ඕක හරි ගස්ස ගන්න පුළුවන්.
හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඒකක අතර සම්බන්ධතා ගොඩ නගා ගන්න. එහෙනම් අපි ඔන්න ඒ ටිකත් හරි. හරි. දැන් එහෙනම් අපි පරිමිතිය හොයමු. හරි පුතේ. දැන් ඔන්න අපි තව ලස්සන කොටසකට ආවා. දැන් අපි හොයන්න යන්නේ බහුවස්ත්‍රවල පරිමිතිය හොයන්න යන්නේ. බහුවස්ත්‍රවල නෙවෙයි තල රූපවල කියමු. මොකද අපි මේ වෘතෙත් හොයනවනේ. එහෙනම් අපි දැන් කරන්න යන්නේ තල රූපවල පරිමිතිය හොයන්න යන්නේ. වර්ගඵලය නෙවෙයි වර්ධව වටහා ගන්න එපා. පරිමිතියයි හොයන්න යන්නේ. රයිට්. අපි බලමු කොහොමද මේකේ මේ පරිමිතිය කියන එක හොයන්නේ. රයිට්. අහගන්න. අපි සරලව ගමුකෝ පුතේ මෙන්න මෙහෙම එකක්. මෙහෙම එකක් ගමුකෝ අපි දන්න දෙයක්. A B C D කියලා ගමු. මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි. හරිද? නිකන් අපි හිතමුකෝ මෙතන සෙන්ටිමීටර් 10යි මෙතන සෙන්ටිමීටර් 3යි කියලා. පුතේ පරිමිතිය කියන්නේ වටේ දිග ප්‍රමාණයට. මොකද්ද පරිමිතිය කියන්නේ? වටේ තියෙන දිග ප්‍රමාණයට. ඒ කියන්නේ පුතේ මෙතන ඉඳලා ඔයා නූලක් ඇදගෙන මෙතෙන් ආවොත් නූලේ දිග කොච්චරද? ආන් ඒක තමයි පරිමිතිය කියලා කියන්නේ. එහෙනම් යම්කිසි තල රූපයක වටේ තියෙන දිග ප්‍රමාණය තමයි කවුද? පරිමිතිය කියන්නේ. එහෙනම් සංවෘත රූපවල සංවෘත වෙන්න ඕනේ. ආන් ඒව තමයි පරිමිතිය කියලා කියන්නේ. රයිට්. එහෙනම් ඔන්න දැන් අපි විවිධ රූප කිහිපයක පරිමිතිය හොයන්න බලමු. එහෙනම් මේකේ පරිමිතිය හෙව්වොත් කවුරු හරි අපි හිතමුකෝ ඒකක වලින් දෙන්නේ නැතුව අපි ඉස්සෙල්ලා එකක් හදමුකෝ තේ. ඒකක වලින් දෙන්නේ නැතුව අපි එකක් හදමුකෝ. රයිට්. ඔහොම එකක් තියෙනවා නම් අපි හිතමු මේක A කියලා මේක B කියලා හිතමුකෝ. එහෙනම් ඔන්න ඍජු කෝණාශ්‍රයක පරිමිතිය අපි ඊට කලින් සමචතුරස්‍රයක හොයමුද? පිළිවෙලට යන්කොනේ. එහෙනම් ඔන්න සමචතුරස්‍රය තියෙනවා. මේක. හරිද? මේ සමචතුරස්‍රය මේක A කියලා හිතමුකෝ. එහෙනම් අපිට ගන්න පුළුවන් සමචතුරස්‍රයක පරිමිතිය. එහෙනම් පරිමිතිය කියලා කියන්නේ මෙතනින් පටන් ගත්තාම ඔහොම ගිහලා මෙතන යනකොට දිග. එහෙනම් A ධන A. එහෙනම් උත්තරේ කීයද? 4ක් A. ඔන්න යාගේ පරිමිතිය. එච්චරයි. ලේසි. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයමු. A ධන B ධන A ධන B. A B A B. එහෙනම් මෙතන එනවා දෙකක් A ධන දෙකක් B. ඒ කියන්නේ දෙක පිටට ගත්තොත් පුතේ A ධන B. ඕම් ඔහොම අපිට ගන්න පුළුවන්. මේ තමයි ඍජු කෝණාශ්‍රයක පරිමිතිය. රයිට්. ඔයාලට කවුරු හරි ත්‍රිකෝණයක් දීලා තිබ්බොත් නිකන් වැඩි හිතන්න එපා මේවේ. මම නිකන් අගයන් ටිකක් දාන්න 3යි 3 4 නෙවෙයි අපි දාමුකෝ අගයන් වලින් දාන්න නැතුව A B C කියලා හිතමුකෝ. මේ A B C කියන්නේ පුතේ මෙන්න මේ පාදවල දිග හරි නේද? එහෙනම් එයාගේ පරිමිතිය හොයන්න පුළුවන් අපිට A ධන B ධන C. එච්චර තමයි. දැන් ඕක ෆිසිකල් ක්ලාස් වල ළමයෙකුට මම දුන්නා ඔය වගේ අගයන් ටිකක් දාලා ත්‍රිකෝණයක පරිමිතිය වල දියලා කියලා. ඒතකොට දෙකෙන් එක දාලා ආධාරක මොකද්ද අටමගලක් කරලා. ඉතින් මතක තියාගන්න පටලවා ගන්න එපා. මේ වර්ගඵලයක් නෙවෙයි. අපි මේ හොයන්නේ පරිමිතිය. වටේ දිග ප්‍රමාණයක් හොයන්නේ. රයිට්. එහෙනම් ඔන්න ඔහොම ගන්න පුළුවන්. පංචාශ්‍ර ෂඩාශ්‍ර ඒ විදිහට ගන්න පුළුවන් ඈ. මම මෙහෙම ගන්නම්කෝ. මේක ස්මාර්ට් බෝඩ් එක ගන්න නේද පුතේ? බඩු මුට්ටු තියෙනවනේ මේකේ. අපි රවුමක් අඳෙමු. රයිට්. ඔන්න අපි බලමු මෙන්න මේකේ පරිමිතිය කොහොමද හොයන්නේ කියලා. හිතමු මෙන්න මෙතන R. මෙන්න මේ දුර R කියලා හිතමුකෝ. එහෙනම් වටේ දිග ප්‍රමාණය පරිමිතිය පොඩි අවුලක් තියෙනවා පුතේ මේ මොනවාද වෘත්තවල අපි පරිමිතිය කියලා කතා කරන්නේ සාමාන්‍යයෙන් පරිධිය කියලා කතා කරන්නේ.
එහෙනම් අනෙක් හැම තල රූපයකම පරිමිතිය කියන අපි වෘත්තයකට විතරක් පරිධිය කියලා කතා කරමු. හරි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට එනවා. O level මතකනේ. O level මතකනේ. එහෙනම් O level වලදී ඔයාලට කියා දෙන්න ඇති ගණන් සර් කොහොමද මේ වෘත්තයක පරිධිය හොයන්නේ? එහෙනම් පරිධිය කියන්නේ මොකද්ද පුතේ? මෙතනින්ම පටන් ගමුකෝ. එහෙනම් මෙහෙම ගිහිල්ලා ඔහම ගිහිල්ලා මෙතෙන්ට එනවා කියලා හිතන්න. එහෙනම් ඒ වටේ දිග ප්‍රමාණය. හරිද? එහෙනම් ඒක තමයි කියලා තියෙන ගණන් සර් මොකද්ද? 25r. මම පොඩි රහසක් කියන්නම්. මම ෆිසිකල් ක්ලාස් එකේ ළමයෙකුට අරය 7 සෙන්ටිමීටර කියලා දීලා පරිධිය හොයන්න කියලා කිව්වා. එතකොට සට ගාලා හෙව්වා. කොහොමද පරිධිය හෙව්වේ? 2යි වරක් 22 5 කියන්නේ පුතේ 7න් 22යිනේ. වරක් r කියන්නේ 7යි. 7ට 7 කැපුණා. එතකොට 44යි සෙන්ටිමීටර කියලා හරි ආසාවෙන් මට පොත පෙන්නුවා. අරය සෙන්ටිමීටර 7ක් වෙච්ච වෘත්තයක පරිධිය නැත්තම් පරිමිතිය හොයලා දෙන්න කිව්වා. එයා මොකද කරේ 25r දැම්මා. 2 දැම්මා. එතකොට 7යි කියලා කියන්නේ 22 වේදීම 7 වරක් 7. අරය හින්දා බැලුවා 44යි. මං කිව්වා දැන් මොකක්ද උඹට ආවේ? පරිධිය සර් ආවේ. මොකක්ද පරිධිය කියන්නේ? වටේ දිග සර්. දැන් අපි පොඩි කාලේ ඉඳලා අපි ඔහොම ඉගෙන ගන්නවානේ. හැබැයි එතන හිටපු කවුරුත් නොකරපු දෙයක් මං කරලා පෙන්නවා. ඒ කියන්නේ ඒක අත්විඳලා නැහැනේ ගොඩක් අය. මම යාළුවට නූල් කෑල්ලක් දීලා මං කිව්වා කව කට්ට අරගෙන සෙන්ටිමීටර 7ක් අරගෙන පොතේ අඳින්න කියලා වෘත්තේ. එහෙනම් හරියට කව කට්ටෙන් අර සෙන්ටිමීටර 7ක් අරගෙන වෘත්තේ ඇඳ පොතේ. ඒකල මං නූල් කෑල්ලක් දීලා මං කිව්වා මේ නූල් කෑල්ල යාළුවා උදව් අරගෙන මේ නූල් කෑල්ල ඔය උඹ ඇඳ වෘත්තේ දිගේ ඔහොම තියලා මේ නූල් කෑල්ලේ දිග රූලෙන් මනින්ද කියලා. මාර සතුටුයි. ඇයි? එයා කියන සර් 44 හරියට වෙනවා. ඉතින් හරියට වෙන හින්දා තමයි දීලා තියෙන්නේ. නමුත් අපි ඕක අත්දැකලා අතගාලා නැහැනේ. අපි දැනගන්න ඕනේ අන්න ඕක. එහෙනම් ගණන් කියන්නේ මේ අමුතු එකක් මේ 20න් 15 වෙච්ච එකක් නෙවෙයි. මේවා මාර ගේමක් දීලා හොයාගත්ත දේවල්. මේවා ඇත්ත දේවල්. හරිද? සාමාන්‍ය සයන්ස් වල භාෂාව තමයි ගණිතය කියලා කියන්නේ. මේ හැම දෙයක්ම පුතේ ගණිතානුකූලයි. ඒක ඉගෙන ගන්න ඔය ඉලෙවල් මැත්ස් එහෙම කරලා හිටපුවා නැත්නම් මේක ඉහළට ගියපුවා මේක හැම දෙයක්ම යකෝ මේ මැත්ස් නේ තියෙන කියලා තේරෙන්න ගන්නවා. හරි නේද? රයිට් එහෙනම් ඔන්න ඔය පැත්ත අපි ඉගෙන ගමු 44යි සෙන්ටිමීටර්. රයිට්. ඕකත් අපි ගත්තා. එහෙනම් හරි. මේක නිකන් මං කිව්වේ. මේක එපා. මම වෙච්ච සිද්ධියන් කිව්වේ. එහෙනම් ඔන්න පරිධිය පරිමිතිය හරි. මෙන්න මේක ගොඩාක් අය අනාගත්ත ගානක්. හරිද? දැන් අපි කතා කරා සමචතුරස්‍ර, ඍජුකෝණාස්‍ර, ත්‍රිකෝණ සහ වෘත්ත. මෙයාලගේ අපි පරිමිතිය හෙව්වා. දැන් අපි හොයමුකෝ වෘත්ත භාගික පරිමිතිය. මෙන්න මේක අවුල් යනවා ඔයාලට. හැමෝටම නෙවෙයි ඉතින් සමහරක් අයට අවුල් යන්න පුළුවන්. හිතන්න මෙහෙම. එහෙම ඇඳහම අවුල්. අපි මෙහෙම ගමුකෝ. වෙඩි හිතන්න එපා. හිතන්න මෙහෙම. ඔන්න සර් වෘත්තයක් ඇඳ. හරිද? මේක කේන්ද්‍රය කියලා හිතන්න. මම දැන් ගන්නවා වෘත්ත භාගික පරිමිතිය හොයන්න. දැන් ඔන්න වෘත්ත භාගයක් දැන් අපේ රූපේ මොකද්ද? මේකයි මේ කොටසයි. ඕක තමයි අපේ රූපේ. දැන් මම ඇහුවොත් මේකේ පරිමිතිය දෙන්න කියලා මම මේකේ ආරුත් දෙනවා කියලා හිතන්නකෝ. මේකේ ආරුත් දෙනවා. අපි මේකට වෘත්ත ඡාපය ඉස්සරහට උගන්වනවා. මේක S කියලා හිතමුකෝ. මේ වෘත්ත ඡාපය දිග S කියලා හිතමුකෝ. දැන් මම ඔයාලට කියනවා මේ රූපේ දැන් අපි දන්නා මේකට මේක සමානයිනේ. මේ රූපේ පරිමිතිය හොයලා දෙන්න කිව්වොත් ගොඩාක් අය හදලා තිබ්බේ මෙහෙමයි ඉස්සල්ලාම පරිමිතිය සමානයි සර් 25r ගෙන් භාගය කියලා නිකන් හිටියා. 25r ගෙන් භාගය කියන්නේ කාටද? මෙන්න මේ කොටසනේ පුතේ. මේ ඔක්කොම 25r එකෙන් භාගයක් තමයි මේ 25r වලින් භාගය. ඇයි එතකොට මේක ඒකත් දෙන්න එපා. එතකොට රූපය හැදෙන්නේ. එහෙනම් පරිමිතිය කියන්නේ 25r භාගය. ඒ කියන්නේ මෙන්න මේ කොටස. තා මේ කොටස එකතු වෙනම් කවුද? ධන r ධන r. එහෙනම් මේ බලන්න මෙතනින් පටන් ගත්තාම
2πr ගෙන් භාගයයි r r. එහෙනම් ඔන්න ඕක තමයි පරිමිතිය. දැන් මොකද වෙන්නේ? දෙකට දෙක කැපෙනවා. මෙතන එනවා 5r ධන 2r. ඕන්නම් r පිටට ගන්න. එතකොට 5 ධන 2 කියලා අපිට පොඩි ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඒ තමයි වෘත්ත භාගයක පරිමිතිය. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට හම්බ වෙනවා පුතේ විවිධ තල රූපවල අපිට පරිමිතිය හොයන්න එනවා. නමුත් පොදුවේ සර්ලා මෙතෙන්ද පුතේ වෘත්ත ඛණ්ඩයක පරිමිතිය හොයන විදිහ කියා දීලා තියෙනවා. සූත්‍රයක් විදිහට ගන්න විදිහක් හරිගස්සලා තියෙනවා. මොකද දැන් වෘත්තෙන් අංශක වෘත්තෙන් භාගයේ වෘත්තෙන් කාලය ගන්න වෘත්තෙන් භාගයේ වෘත්තෙන් කාලය අපිට පුළුවන් පරිමිතිය හොයන්න දෙකෙන් හරි හතරෙන් හරි බෙදලා. හැබැයි අංශක 60 අංශක 30 වගේ දුන්නොත් පොඩ්ඩක් හොල්මන් වෙනවනේ. අන්න ඒ නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ වගේ වෘත්ත ඛණ්ඩයක පරිමිතිය හොයන්න මුඛ්‍ය සූත්‍රයක් අපි ගොඩනගා ගන්න බලමු. මෙන්න වෘත්ත තියෙනවා. මෙන්න කේන්ද්‍රය තියෙනවා. මේ වෘත්තෙන් පුතේ මෙන්න මේ වගේ කෑල්ලක් අපි ගමු. දැන් මේක දෙකෙන් එකද හතරෙන් එකද කියලා දාන්න බෑනේ. මෙන්න මේ වගේ කෑල්ලක් අපි ගමු. මෙතන අංශක θ කියලා ගමු. මෙන්න මේක මේකට කියන වෘත්ත ඛණ්ඩකයක් කියලා පුතේ. මේකේ මෙන්න මේ දුර අපි ගමුකෝ. මේක අපි s කියලා ගමු. එහෙනම් අනිත් පාද දෙක මෙයා r මෙයා r. ඔන්න ඔහම ගමු. දැන් මේ වගේ කෑල්ලක කොහොමද අපි පරිමිතිය හොයන්නේ? කෑලි ටිකක් අහගන්න. මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි. එහෙනම් මෙයාගේ පරිමිතිය කියන්නේ පුතේ s ධන r ධන r. s කියන්නේ වෘත්ත ඡාපීය දිග අපි පස්සේ කතා කරනවා ඈ. දැන් ටිකක් මතක තියාගන්නකෝ. ඕක. එහෙනම් අපි s හොයමු බලන්න. කොහොමද s හොයන්නේ? දැන් මේ බලන්න. මෙහෙම හොයමු. මුළු වෘත්තෙම තිබ්බොත් අංශක කොච්චරක්ද? ඒ කියන්නේ මෙන්න මේ ටික. අපි ඒක මෙතනින් අරන් මෙන්න මේ ටිකම ගත්තොත් අංශක කීයද? 360යි මුළු වෘත්තෙම කෝණය. එහෙනම් අංශක 360ක් වුණොත් පරිධිය නැත්තම් පරිමිතිය කීයද? අංශක 360ක් කියන්නේ මෙතනින් පටන් ගත්තාම ඔහොම අවිල මෙතෙන් එනවා. ඒතර කොච්චරද? 2πr නේ පුතේ. එහෙනම් අංශක 360ක් කියන්නේ 2πr දිග. අර නූලේ අපි බැලුවේ දිග. එහෙනම් කොච්චරකද θ කෝණයක? අංශක 360ට 2πr නම් θ කෝණයකට කොච්චර දිගක්ද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? ඕකයි ආය ඇති අටමගලක් නෑ ඔච්චරයි. එහෙනම් අපිට ගන්න පුළුවන් ඔන්න ඔහම. හැබැයි බොහෝ සර්ලා මේක කියා දෙන්නේ s සමානයි 2πr මේක අරගෙන යනවා මෙතෙන්ද θ බෙදීම 360 ප්‍රශ්නයක් නෑ. මේක තමයි මූලික සංකල්පේ. මේකෙන් හදාගත්ත දේ මේ දෙක මේකයි ප්‍රශ්නයක් නෑ. කැමති එකක් ගන්න. නමුත් ඉතින් මේක හරි ලේසි. කටපාඩම් කරන්න දෙයක් නෑ. 360කට 2πr නම් θ කෝණයකට කොච්චරද? හරි නේද? ඕම් ඔහම ගන්න පුළුවන්. දැන් එහෙනම් අපි මේක නිකන් ආදේශ කරමු. s කියලා කියන්නේ 2πr θ බෙදීම 360යි ධන 2r. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් එයාගේ පරිමිතිය සඳහා ප්‍රකාශනයක් ගන්න.